වෙනද වගේම අපි දැන් මාසයක් වැඩ කරලා තියෙන්නේ නේද? මාසයක් අපි ඔන්ලයින් පන්ති තුලින් සැප්තැම්බර් මාසෙ පුරාටම අපි වැඩ කරලා තියෙන්නේ. ඉතින් මාසයක් අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් සිදු කරා. ඉතින් මාසයක් දෙකක් යනකොට ඕගොල්ලන්ට ඇත්තටම මේ පන්ති තුලින් ප්‍රගතියක් ලැබෙයි. අනිවාර්යෙන් ඒක ලැබෙනවා. මොකද සතියක් ගානේ ඕගොල්ලන්ට හැමදාම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා මගින් ඕගොල්ලන්ට අර මතකයේ අලුත් කරගෙන ඔයගොල්ලන්ගේ පාඩම් තියරි පන්ති කරපු පාඩම් මතක තියාගන්න පුළුවන් පහසුවක් ඇති කරනවා. ඉතින් ඒක තමයි ඇත්තටම අපිට ඕනි විභාගයේ සාමාන්‍ය පෙළ දක්වාම පුතේ ඔයාගේ මේ මතකය සතියෙන් සතිය මතක් කරගන්න ඕනි. එහෙම නැති වුණාම තමයි ඔයාලට අතරින් පතරින් ටෙස්ට් එකක් එහෙම දුන්නාම ඔයාලට ලකුණු අඩු වෙන්නේ ඒකයි. ඒ නිසා මේ ඔන්ලයින් පන්තියේ කොහොම හරි මෙහෙමයි. ගණන් හැදුවේ නැතුව හරි අහගෙන හිටියත් ඇති බලාගෙන හිටියත් ඇති මේ ඔන්ලයින් පන්ති දිහා ගානක් බලාගෙන හිටියත් පුතේ ඔයාලට යලි මතක් වෙනවා. ඒ නිසා අන්න ඒකයි විය යුත්තේ ඔන්ලයින් පේපර් ක්ලාස් එකකින් නැවත නැවත ඔයාට මේ මතක් කරන එක තමයි කරගන්න වෙන්නේ. ඒ නිසා අපි ඔක්තෝබර් මාසයේ පුතේ පළවෙනි සතිය නේද? මේ මාසෙත් අපිට ඕගොල්ලන්ට පේපර් 4ක් සූදානම් කරලා තියෙනවා. මාසේ පුරාටම ඕගොල්ලන්ත් එක්ක සාකච්ඡා කරන්න විශේෂ ප්‍රශ්න පත්‍ර 4ක්. ඉතින් මේ ප්‍රශ්න පත්‍ර 4 අපි හොඳට අධ්‍යයනය කළා හොඳට නේද අඩුපාඩු හදාගෙන රෙකෝඩින් බලලා නේද? අමාරු ගණන් නැවත නැවත ඔයාට කරන්න වෙනවා. එහෙම කරොත් ඔයාට අනිවාර්යෙන් පුතේ මේ පන්ති තුලින් ඔයාගේ ලකුණු 30ක්ද 40ක්ද තියෙන්නේ 20ක්ද තියෙන්නේ ඔයාට අනිවාර්යෙන් ඒකක් කරා ඔයාට ලේසියම පෙබරවාරි ඔයාගේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒකක් ගැනීමේ හැකියාව හදාගන්න පුළුවන්. ඒ නිසා පුතේ අද අපි පළවෙනි සතිය සාකච්ඡා කරන්නේ ඕගොල්ලෝ දන්නවා කෙටි ප්‍රශ්න ටිකේ ඉඳන් සාකච්ඡා කරන්නේ. ඉතින් අපි එහෙනම් කාල වේලාව යන හින්දා පළවෙනි ප්‍රශ්නේ ඉඳන් සාකච්ඡා කරමු. තව දෙයක් අමතකුණා අද ඕගොල්ලන්ට විශේෂ දවසක් ලෝක ළමා දිනේ. ඉතින් අද අපේ රත්නපුරේ පන්ති නම් තිබ්බ චූටි ට්‍රීට් එකක් එහෙම අපි පොඩි දෙයක් සංවිධානය කරා. ඉතින් මගේ සමහර වෙලාවට ඉස්කෝලේ අද මහන්සි ඇති නටල කළා නේද? මහන්සි ඇති අද හොඳට කාලා බීලා ඉස්කෝල වලින් නේද නටල කළා නේද? සමහර පාසල් වලින් මට ආරංචි වුණා. ඉතින් DJ දාලා ওই දේවල් කරා කමක් නැහැ. හොඳයි. ඉතින් ලෝක ළමා දිනේ වෙනුවෙන් නේද? ළමයි වෙනුවෙන් එක දවසක් වෙන් කරාට අපි මං හිතන විදිහට අපි දවස් 365ම ළමයි වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ළමයි තමයි අපේ අනාගතේ. ළමයි තමයි අපේ අනාගත ජීවනාලිය. ඒ නිසා අපි ළමයි වෙනුවෙන් උපරිම කැප වෙන්න ඕනේ. ඉතින් මාත් අපේ දරුවෝ වෙනුවෙන් කැප වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ කැප වෙන උත්සාහයක තවත් එක කාර්යයක් තමයි මේ ඔන්ලයින් පන්ති තුළින් අපේ ලංකාවේ ඉන්න දරුවන්ගේ නේද ගණිත හැකියාව වැඩි දියුණු කරන්න තමයි මේ ඔන්ලයින් පන්ති අපි නිර්මාණය කරේ. ඉතින් පුතේ එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳන් සාකච්ඡා කරමු. කෙටි ප්‍රශ්න අංක 1 ඉඳන්. පුතාලා කරගෙන යන්න මටත් කලින් කෙටි ප්‍රශ්න 1 ඉඳන් මම සාකච්ඡා කරන්නම්. හරි. බලමු එහෙනම් පළවෙනි කෙටි ප්‍රශ්නය. ඔන්න පොලී ගානක් තියෙනවා පේනව නේද? පොලී ගානක්. පළවෙනි කෙටි ප්‍රශ්නය. පුතේ මොකද්ද කියන්නේ? කියවන්න බලන්න. මොකද්ද කියන්නේ? 105ක මාසික පොලී අනුපාතකයක් යටතේ 105ක මාසික පොලී අනුපාතකයක් යටතේ රුපියල් 5000ක ණයටගත් පුද්ගලයෙකු රුපියල් 5000ක ණයට අරන් තියෙන්නේ පුද්ගලයෙකුගේ මාස 3කදී ගෙවිය යුතු මාසික පොලී අනුපාතකයක් දීලා තියෙන පුතේ වාර්ෂික නෙමෙයි. වාර්ෂික පොලී අනුපාතකයක් දුන්නා නම් වර්ෂ ගානේ පොලී හදන්නේ. මාසික පොලී අනුපාතකයක් දුන්නා නම් මාස ගානේ පොලී හදන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයනවා පුතේ එක මාසයකට පොලිය. අපි ඉස්සෙල්ලාම හොයන්න ඕනේ මොකද්ද? එක මාසයකට පොලිය. එහෙනම් මෙහෙම හදමු පුතේ. මාසික පොලිය, මාසයකට පොලිය. අපි ලියමු මෙහෙම. මාසයකට පොලිය. මාසයකට පොලිය කීයද පුතේ? රුපියල් 5000යි ණයට ගත්තේ. එහෙනම් ගුණ කරනවා 100ට කීයෙන්ද මාසික පොලිය ප්‍රතිශතය 105යි. එහෙනම් මෙහෙම ලියාගත්තා නේද? හරි. එහෙනම් දැන් සුළු කරන්න පුතාලා දන්නවා 0.2කට 0.2 කැපුණා 5.0යි 5.5 25යි. එහෙනම් පුතේ අපිට ආවා මාසයකට පොලිය ගෙවන්න ඕනි 5000 වෙනුවෙන් රුපියල් 250. අපෙන් අහන්නේ අවසාන උත්තරේ පුතේ මාස 3කදී පොලිය. එහෙනම් අපි ලියනවා ආයි මාස 3කදී පොලිය. මාස 3ක පොලිය. මාස 3ක පොලිය බලන්න හරි ලේසියිනේ 250ේම 3ක් නේ පුතේ. 3ෙන් ගුණ කරනවා. එහෙනම් 3 වරක් 0.0යි 3 වරක් 5 15යි එකක් ඉතුරුයි 3 වරක් 2 6යි 1යි 7යි රුපියල් එහෙනම් පළවෙනි එකට උත්තරේ රුපියල් 750යි. පැහැදිලිද? ඔන්න පොලී ගානක් ගොඩාක් ගානක් දැන් ගිය සතිවල එහෙම ගිය මාසෙ එහෙම ගොඩක් ගණන් වල ඇහිලා තිබුණේ පොලී ගානන්නේ පුතේ නේද? ප්‍රතිශත වලින් නේද? දෙවනි කොටසක් පටන් ගන්න ප්‍රතිශත වලින් නේද? එහෙනම් මේකෙත් පටන් ගන්න තියෙන්නේ ප්‍රතිශත වලින් සමහර වෙලාවට විතරයි එහෙම. හරි. පුතේ
දෙවනි ප්‍රශ්නෙට යන් අපි දැන් 11 වසර ළමයි හින්දා පොඩ්ඩක් වේගයෙන් යන් නේද? අපිට වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන් නේද? දෙවනි ප්‍රශ්නය. ඔන්න වීජීය භාග 3යි ax බෙදීම 5යි y බෙදීම 3යි ax බෙදීම 5යි y. බලමු හරියට ගානද කියලා මේක පොඩ්ඩක් චුට්ටක් චෙක් කරලා හරි. කමක් නැහැ. එහෙනම් පුතේ 3යි ax බෙදීම 5යි y බෙදීම ගුණ කිරීම දානවා. එහෙනම් උඩයට මාරු කරනවා 5යි y යටට එනවා 3යි ax නේද? එහෙනම් පුතේ මොකද්ද වෙන්නේ? කැපෙනවා 3ට 3 කැපෙනවා aට a කැපෙනවා xට x කැපෙනවා 5ට 5 කැපෙනවා yට y කැපෙනවා ඔක්කොගෙම ඉතුරු වෙන්නේ 1 එහෙනම් පුතේ 1 වරක් 1 1යි 1 වරක් 1 1යි 1 බෙදීම 1 කියන්නේ 1යි. හරි නේද පුතේ? අපි ඉක්මනට යන්. තුන්වෙනි ගාන මොකද්ද කියන්නේ බලන්න. මෙන්න රූපයක් දීලා තියෙනවා තුන්වෙනි ගානේ. මොන වගේ රූපයක්ද බලන්න එහෙනම්. මේ වගේ ජ්‍යාමිතික ගානක් නේද? සරලම ජ්‍යාමිතික ගානක් නෙන්නේ පුතේ නේද? මෙතන තියෙනවා x කියලා. මෙතන තියෙනවා ci කියලා නේද? අපිට මේක ක්‍රම කිහිපයකින් හදන්න පුළුවන්. පුතේ මෙතන ci නම් මෙතන කීයක් විය යුතුද? 80ක් විය යුතුයි. ඇයි? සරල රේඛාවක් මත මොන කෝණද? බද්ධ කෝණ. මෙතන ci නම් මේ දෙන්නගේ එකතුව 180ක් වෙන්න ඕනේ. ඒ නිසා මෙතන ci නම් 180 වෙන්න මෙතෙන්ට 80ක්. පුතේ පුතාලට පේනවා මෙන්න මේ පාද දෙක මොකද්ද? සමානයි. එහෙනම් පාද දෙක සමානයි කියන්නේ ඒවට ඉස්සරහින් තියෙන කෝණ මොකද්ද වෙන්නේ? සමානයි. මෙතන 80යි නම් මෙතනත් කීයද වෙන්න ඕනි? 80යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් x ධන 80 ධන කෙලින්ම නැත්තම් ලියන්න පුළුවන් ක්‍රම දෙකකට හදන්න පුළුවන්. x ධන 80 සමාන වෙන්න ඕනේ 100ට. ඇයි? මේ තියෙන්නේ බාහිර කෝණය සමානයි මේ දෙන්නගේ එකතුට. එහෙම ගන්නත් පුළුවන්. නැත්තම් මේ තුන් දෙනාගේම එකතුව 180යි කියලා ගන්න පුළුවන්. කොයිකද ලේසි? x ධන 80 සමානයි 100 කියලා ගන්න එක නේද ලේසි? එහෙනම් x ධන 80 සමානයි 100 x හොයන්න නම් මොකද කරන්නේ පුතේ? දෙපැත්තෙන්ම 80ක් අඩු කරනවා. දැන් ඉතින් අපි 11 වසරේදී දෙපැත්තෙන් අඩු කර කර ඉන්න ඕනේ නැහැ. 100න් 80ක් අඩු කරාම පුතේ කීයද? 20යි. x සමානයි කීයද දරුවනේ? 20යි. ඔන්න තුන්වෙනි ගාන. හතරවෙනි ගාන. අම්මෝ මේ වගේ එකක් තිබ්බාද 9 වසරේ පන්තියේ? a මේලය b dash a මේලය b dash මේක කොහොමද හිතාගන්නේ ඉස්සෙල්ලාම? මේක අඳින්න නම් හරිනම් ඔයා රූප දෙකක් ඇඳ ගන්න ඕනි. මෙන්න මම පළවෙනි රූපය. මේකේ තියෙනවා මෙයා a මෙයා b. මෙන්න කටු වැඩකොලේ මෙන්න ඇත්තටම ඔයා රූපේ ප්‍රශ්නේ පාට කරන්න ඕනි මේකේ මෙන්න මම ඒක ඇඳා. මෙයා a මෙයා b. කොහොමද අපි මේ අදාළ ප්‍රදේශය හඳුරගන්නේ? කොහොමද පුතේ හඳුරගන්නේ? ඉස්සෙල්ලාම මේ ලකුණ එහෙම මොකෝවත් හිතන්නේ නැතුව මේ කියලා තියෙන ටික පාට කරනවා. A පාට කරා ඔන්න A පාට කරා එක අතකට ඉරි ගහගත්ත එක අතකට ඔන්න A පාට කරා. ඊගාවට කියන්නේ B dash. B dash කියන්නේ B හැර ටික. B රවුම හැර ටික. B රවුම හැර ටික එහෙනම් වෙන අතට පාට කරා. B හැර කිව්වහම B හැර නම් ඔක්කොම වෙන්න ඕනි. B හැර ඉතුරු ටික. ඔන්න B හැර. දැන් බලනවා ලකුණු දිහා. ලකුණ තියෙන්නේ ඡේදනේ නම් ඡේදනය කියන්නේ පුතේ ඉරි කෑලි දෙකටම කැපුණු ටික. හොඳට මතක තියාගන්න. ඡේදනේ තිබ්බනම් ඉරි කෑලි දෙකටම. මේලේ තිබ්බනම් ඉරි කෑලි දෙකටම කැපුණු ටිකට ඉරි කෑලි දෙකටම කැපුණු ටිකයි තනිරයි. ඉරි කෑලි දෙකටම කැපුණු ටිකයි තනිරයි. එහෙනම් ඡේදනය කියන්නේ පුතේ ඉරි කෑලි දෙකම කැපුණු ටික. එහෙනම් ඉරි කෑලි දෙකටම කැපිලා තියෙන මෙන්න මේ ටික විතරයි නේද? එහෙනම් මෙතන පාට කරන්න ඕනි මේ ටික. ඔන්න පාට කරා. හරි. ඔන්න පාට කරා. පැහැදිලිද? එහෙනම් මේක තමයි ඔයාගේ උත්තරේ. මේ පේපර් එකේ පාට කරලා පෙන්නන්න ඕනි මේ ටික. හැබැයි මේක කටුකොලයක ඇඳලා පාට කරලා තමයි කරන්න ඕනේ. පැහැදිලිද පුතේ? පස්වෙනි ගාන
x බෙදීම 2 ඍණ x බෙදීම 3 සමානයි 3යි. ඔන්න තියෙනවා පුතේ. හරි. මෙන්න තියෙනවා x බෙදීම 2 ඍණ x බෙදීම 3. හරි. ඔන්න. එතකොට මේක කරන්නේ කොහොමද අපි පුතේ? ඉස්සෙල්ලාම මේ දෙන්නට ගන්න වෙන පොදු හරයක්. 2ටයි 3ටයි පොදු හරය මොකද්ද පුතේ? 6. දැන් අර චූටි කාලේ වගේ මේක මෙයා 3ෙන් ගුණ කරන්න මෙයා 2ෙන් ගුණ කරලා එහෙම යන්න බෑ. හරි. එහෙම කරන්න එපා කවුරුවත්. කරාට කමක් නැහැ. දැන් 2ටයි 3ටයි පොදු හරය 6. 6ට 2වා 6ට 2වා 3යි. 3ෙන් වැඩි කරනවා මෙයාව 3 වරක් x 3යි x. 6ට 3වා 2යි. 6ට 3වා 2යි. 6ට 3වා 2යි. දෙකෙන් වැඩි කරනවා මෙයාව දෙවරක් x 2යි x. ඒ දෙන්න අතර තියෙන්නේ මොකද්ද පුතේ ලකුණ ඍණ. ඔන්න මේ පැත්තට ලියාගත්තා. 3යි x වලින් 2යි x අඩු කරාම කීයද? 3කින් 2ක් අඩු කරාම 1යි. 1යි x කියන්නේ x නේ. x බෙදීම 6. මම පල්ලෙහා ටික මකන්නම්. x බෙදීම 6 සමානයි දැන් ආවා අපිට අන්තිමට 3යි කියලා. පුතේ x නේද දැන් හොයන්න ඕනේ. x හොයන්න නම් මොකද කරන්නේ? දෙපැත්තම 6න් ගුණ කරන්න ඕනේ. ඇයි 6නේ අයින් කරන්න ඕනේ? 6ට 6 කැපුණා පුතේ x ඉතුරුනා 3 වරක් 6 කීයද? 18යි. x සමානයි කීයද? 18යි. ඔන්න 6 වෙනි එකේ මම රූපය අඳින්නම් පුතේ. ඔයගොල්ලෝ මේක ලියා ගන්නකො. මෙන්න තියෙනවා මේ වගේ රූපයක් වෘත්තයක් තියෙනවා කේන්ද්‍රයක් දීලා තියෙනවා. කේන්ද්‍රය O කියලා දීලා තියෙනවා. ඊගාට මෙන්න මෙහෙම රූපයක් නේ තියෙන්නේ. මෙතන තියෙනවා A, මෙතන තියෙනවා B, මෙතන තියෙනවා C, මෙතන තියෙනවා D. මෙතන තියෙනවා x කියලා. මෙතන තියෙනවා 40යි කියලා. දැන් අපි දාගෙන යන් අපිට එන ටික. පුතේ මේ බලන්නකෝ. මෙන්න මේ AC රේඛාව පුතාලා ඉස්සෙල්ලාම හිතන්න. AC රේඛාව. AC රේඛාව. AC රේඛාව කේන්ද්‍රය හරහා යනවා නේද පුතේ? AC රේඛාව කේන්ද්‍රය හරහා යනවා නේද? එහෙනම් කේන්ද්‍රය හරහා යනවා නම් AC කියන්නේ විස්කම්භයක්. AC කියන්නේ විස්කම්භයක්. විස්කම්භයක් නම් විස්කම්භයේ දෙකලවරින් නේද හැදිලා තියෙන්නේ මෙන්න මේ B ගාව තියෙන කෝණේ. ඒක කීයක් වෙනවද? අංශක 90ක්. ඒ ප්‍රමේය මොකද්ද පුතේ? අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ. මතකද 10 වසරේදී අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ. මෙතන 90ක් කියලා දාගත්තා. ඔන්න 90 ඍජු කෝණී ලකුණ දාගත්තා. පුතේ මෙතන 40යි නම් අනිවාර්යෙන් මෙතන 40ක් වෙනවා. ඇයි මේ තියෙන මේ කෝණයයි මේ කෝණයයි එකම වෘත්ත ඛණ්ඩයෙන් හැදිලා තියෙන මෙන්න මේ වෘත්ත ඛණ්ඩයෙන් නේද හැදිලා තියෙන්නේ මේ. ඒ වෘත්ත ඛණ්ඩයෙන් මෙතෙන්ට හැදිලා ඒ වෘත්ත ඛණ්ඩයෙන්ම මෙතෙන්ට හැදිලා. මේවට කියනවා මෙන්න මේ ප්‍රමේය තිබුණු පාඩමේමයි වෘත්තයක කෝණ කියන පාඩමේ. මොකද ප්‍රමේය මේ ප්‍රමේය එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වේ. මේවට කියනවා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ කියලා. දැන් පුතේ පුතාලට පේනවා මොකද්ද? පුතාලට පේනවා දැන් අපිට x නේ හොයන්න ඕනේ. x ධන 40 ධන 90 සමානයි කීයද? 180යි ත්‍රිකෝණයන්නේ පුතේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුවනේ නේද? එහෙනම් අපි දැන් ලියන්න පුළුවන් x ධන 90 ධන 30 40 සමානයි කීයද පුතේ? එහෙනම් 180යි. එහෙනම් 90යි 40යි පුතේ කීයද? 130යි. දෙපැත්තෙම අඩු කරනවා කීයක්ද? 130ක් මේ. ඔන්න දෙපැත්තෙම 130ක් අඩු කරා. 130ට 1 ඍණ 130 කැපෙලා ගියා. x ඉතුරුනා මේ පැත්තේ 180න් 130ක් අඩු කරාම කීයද පුතේ? 50යි. x සමානයි කීයද? 50යි. හදා ගන්නකො. ඔන්න පුතාලට මං තුන්වෙනි එක ජ්‍යාමිතික ප්‍රශ්නයක් නේ. 6 ජ්‍යාමිතික ප්‍රශ්නයක්. ගණන් දෙකයි ඈ ජ්‍යාමිතික ප්‍රශ්න. නිකන් නෝට් කරගන්නකො යා ජ්‍යාමිතික ප්‍රශ්න කීයක් තියෙනවද කියලා. පේපර් එකේ කෙටි ප්‍රශ්න ටිකේ. ඔන්න 7 වෙනි ප්‍රශ්නේ දීලා තිනවා සංඛ්‍යා ව්‍යාප්තිය.
බලමු සංඛ්‍යා කීයක් තියෙනවද කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි සංඛ්‍යා 11. පුතේ අපෙන් අහන්නේ අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසය කියන්නේ පුතේ අන්තස් චතුර්ථක පරාසය මම මෙතනින් ලියන්න අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසය කියන්නේ මහා ලොකු නිකන් නම බරෑරුම් තිබ්බට පුතේ මොකද්ද? තෙවන චතුර්ථකයෙන් අඩු කරනවා කවුද? පළමු චතුර්ථකය. පළමු චතුර්ථකය. තෙවන චතුර්ථකයට කියනවා Q3 කියලා නේද? පළමු චතුර්ථකයට කියනවා මොකද්ද? Q1 කියලා. නේද? Q1 කියලා. එහෙනම් මේකනේ හොයන්න කියන්නේ අවසාන උත්තරේ. එහෙනම් මේක හොයන්න නම් Q3 සහ Q1 හොයන්න ඕනි. ඒ කියන්නේ පළමු චතුර්ථකය හොයා ගන්න ඕනි. පළමු චතුර්ථකයයි තුන්වෙනි චතුර්ථකයයි. පුතේ කොහොමද මේ වගේ සංඛ්‍යා ව්‍යාප්තියක පළමු චතුර්ථකය හොයන්නේ? ඔන්න පළමු චතුර්ථකය මම කෙටියෙන් ලියන පළමු චතුර්ථකය. පළමු චතුර්ථකය හොයන්නේ කොහොමද? 4න් 1යි n ධන 1. මොකද පුතේ? 4න් 1යි n ධන 1. 4න් 1 කියන්නේ ඔන්න 4න් 1මයි n කියන්නේ මේකේ තියෙන සංඛ්‍යා ගාන. සංඛ්‍යා කීයක් තිබුණාද? 11ක් තිබ්බා. 11 ධන 1. ඔන්න 4න් 1යි 11යි 1යි 12යි. ඔන්න 12 වැඩි කරා. දැන් 4ට කපනවා 12ට කීයද? 3යි 3 වරක් 1 3යි. 3ද පළමු චතුර්ථකේ නෑ 3 වන අය ගණන. තුන්වෙනියට ඉන්නේ එක්කෙනා. තුන්වෙනියට ඉන්නේ කවුද එහෙනම්? බලන්නකො ගණන් කළා. තුන්වෙනියට තියෙන්නේ කවුද පුතේ? තුන්වෙනියට තියෙන්නේ 1 2 3. තුන්වෙනියට ඉන්නේ කවුද? 5. තුන්වෙනියට ඉන්නේ කවුද? 5. එහෙනම් Q1 සමානයි කීයද පුතේ? 5යි. ඔන්න Q1 හෙව්වා. දැන් ඊගාවට හොයන්න ඕනේ කවුද? තෙවන චතුර්ථකය. තෙවන චතුර්ථකය. තෙවන චතුර්ථකය හොයන්නේ කොහොමද? 4න් 3යි n ධන 1. තෙවන චතුර්ථකය හොයන්නේ පුතේ කොහොමද? 4න් 3යි n ධන 1. 4න් 3යි n කියන්නේ අරයමයිනේ 11යිනේ 11යි 1යි. 4න් 3යි 12යි. මෙන්න 4ට කපනවා ආයි 12ට කීයද දැන් දන්නවනේ 3 වර 3යි 3 වරක් 3 9යි. 9ද නෑ 9 වන අය ගණන. 9 වෙනියට තියෙන එක Q3 සමානයි 9 වෙනියට තියෙන කවුද පුතේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. 9 වෙනියට තියෙන 9මයි. ඔන්න 9. එහෙනම් පුතේ මෙතන පිළ කරමු. අන්තස් චතුර්ථක පරාසය කියන්නේ පුතේ Q3 කීයද ආවේ? 9. Q1 කීයද ආවේ? 5. 9න් 5 කඩු කරාම කීයද පුතේ? 4යි. ඔන්න උත්තරේ. චුට්ටක් ඒක හදන්න වෙනවා. නමුත් ඒ වගේ ගානක් එනවා චතුර්ථක ගානක් එනවා විභාගෙදී. ලියා ගන්න පුතේ. මල්ලි මට මොකද එකක් මොකද ෂේප් එකේ තියෙනවා. හරිද පුතේ? මම මුල් ටිකම ගන්න පුතාලා කරගෙන යන්න. අටවෙනි ගානේ තියෙන්නේ කුඩා පොදු ගුණාකාරය. එතන දීලා නැහැ. පොඩ්ඩක් මිස්ටේක් එකක්. 3යි x වර්ගය 6යි y වර්ගය. ඔන්න කුඩා පොදු ගුණාකාරයක් හොයන්න කිව්වොත් පුතේ ඕගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? මේ වගේ පේලි වලට ලියා ගන්න ඕනේ නේද? හරි. එහෙනම් දැන් ඉස්සෙල්ලාම මෙයාව කඩා ගන්නවා. 4 කඩා ගන්න පුළුවන්. 4 කියන්නේ වර්ධකේ වර්ගය නේද? x වැඩි කිරීම y. 3 කඩන්න දෙයක් තියෙනව නෑනේ 3මයිනේ. x වර්ගයේ හිම්ම තියෙනවා. වර්ග තියෙන ඒවා හිම්මම තියන්න. 6 කියන්නේ 2 වැඩි කිරීම 3. y වර්ගයේ හිම්මම තියෙනවා. දැන් ලියන පුතේ කූපෝගු කුඩා පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරයේදී පුතාලා දන්නවා ගන්නේ කවුද පුතේ?
පළවෙනි සංඛ්‍යාව කවුද? දෙකනේ. 2 3 5 7 11 වගේ ප්‍රථමක සංඛ්‍යාවනේ. ඒ හැම සංඛ්‍යාවකින්ම ගන්නේ පුතේ ඒ හැම සංඛ්‍යාවකින්ම ගන්නේ විශාලම බලය. දෙකේ කවුද ගන්නෙ? එහෙනම් දෙකද දෙකේ වර්ගයද? දෙකද දෙකේ වර්ගයද? දෙකේ වර්ගය. විශාලම බලයනේ. දෙකේ වර්ගය. තුනෙන් ගන්නේ තුනම තියෙනවා නම් ඉතින් ගන්න දෙයක් නැහැ නේ. යාව හරි ගන්න එපා. තුන. x ද ගන්නේ x ඔන්න සංඛ්‍යා ඉවරයිනේ. දැන් සංඛ්‍යා ඉවරයි. x ද ගන්නේ x වර්ගයද? x වර්ගය. y ද ගන්නේ y වර්ගයද? y වර්ගය. ඔන්න හරි. දැන් දෙකේ වර්ගය 4යි. ආයි දාගෙන ලියාගමු හොම් පේජියක්. ඒතර ලේසියි. පැහැදිලිනේ පුතේ. 4 වරක් 3 12යි. 12යි x වර්ගය y වර්ගය. ඔන්න පුතේ කුඩා පොදුන ආකාරය. කුඩා පොදුන ආකාරය. පැහැදිලිද? ඔන්න 9 වෙනි ගානේ මම රූපයක් අදින්නම් පුතාලා ලියනවා නම් ලියා ගන්න මම 9 වෙනි ගානේ රූපය අදින්නම්. මෙතන දීලා තියෙනවා L, මෙතන N, මෙතන දීලා තියෙනවා M, මෙතන දීලා තියෙනවා පුතේ 70යි කියලා. හරි. මෙතන දීලා තියෙනවා 50යි කියලා. මේකේ ක්‍රම කිහිපයකට ගන්න පුළුවන්. හරි. මෙතන 70යි නම් පුතේ මේ කෝණයත් කීයද? 70යි. ඇයි මේ කෝණයයි මේ කෝණයයි පුතේ මොකද්ද? මේ දෙන්න සමාන්තරයි නම් දරුවනේ පුතේ. මේ දෙන්න සමාන්තරයි නම් මේ 70යි මෙන්න මෙතන කෝණයයි මොන කෝණද? අනුරූප කෝණ. එහෙනම් මෙතන 70ක් වෙනවා. හරි. අපෙන් අහන්නේ මෙන්න මේ කෝණය LMN කෝණය. එහෙනම් මේ තුන් දෙනාගේ එකතුව කීයද පුතේ? 180යි. ඒක තමයි අපිට ගන්න තියෙන ලේසිම ක්‍රමේ නේද? එහෙනම් අපි ලියනවා කවුද කෝණය? LMN හොයන්න තියෙන කෝණය LMN කෝණය ධන අනිත් දෙන කවුද පුතේ? 50යි 70යි නේද? 50 ධන 70 සමානයි 180යි. පැහැදිලිද? එහෙනම් LMN ධන මේ දෙන්න එකතු කරමු පුතේ 50යි 70යි 120යි දෙපැත්තෙන් මෙහෙනම් 120ක් අඩු කරනවා නේද? 120ක් අඩු කරනවා. ඔන්න අඩු කරා. හරි. මේ දෙන්න ධන 120ට ඍණ 120 කැපිලා ගිහිල්ලා LMN ඉතුරු වෙනවා 180න් 120ක් අඩු කරාම කීයද පුතේ? 60යි. LMN කෝණය සමානයි කීයද? 60යි. යම් පුතේ චුට්ටක් ඉක්මනට අපි නැත්තම් අපිට ව්‍යුහගත එකේ ගොඩක් කරගන්න බැරි වෙනවා. 10 වෙනි ගාන 10 වෙනි ගාන 1 සිට 4 තෙක් ඉලක්කම් ලකුණු කර ඇති සාධාරණ චතුස්තලාකාර ධාතු කැටයක්. චතුස්තලය කියන්නේ පැති හතරන්නේ පුතේ. හරි. 1 2ක් ධාතු ඒ වගේ ධාතු කැට දෙකක්. එකවර උඩ දැමීමේදී ඔත්තේ සංඛ්‍යා දෙකක් ලැබීමේ සම්භාවිතාව. ඔත්තේ සංඛ්‍යා දෙකක් ලැබීමේ. එහෙනම් අපි මේ මාක් කරගන්න ඕනේ ඉක්මනට කොටු දැලම් මාක් කරගත්තා නම් ලේසි. මෙන්න පළවෙනි වාර 1 2 3 4 මෙන්න පළවෙනි වාරේ පළමු වාර. මේ පැත්තට දානවා 1 2 3 4. මෙන්න දෙවෙනි සැරේ දැමීම. මෙන්න දෙවෙනි සැරේ. එහෙනම් ඔන්න අවස්ථා ටික. මෙන්න අවස්ථා ටික. කටුකොලයක කරගන්න ඕනි මේව ටික. හරි. මෙන්න අවස්ථා ටික. අපෙන් අහන්නේ මොකද්ද පුතේ? කැට දෙකක් එකවර උඩ දැමීමේදී ඔත්තේ සංඛ්‍යා දෙකක් ලැබීම. ඔත්තේ සංඛ්‍යා දෙකක් ලැබීම කියන්නේ කොයි ටිකද පුතේ? 1 1 මෙන්න 1 1 කියන්නේ ඔත්තේ සංඛ්‍යා දෙකක් නේද? අවස්ථා දෙකේම මේකෙත් එක ලැබිලා මේකෙත් එක ලැබීම. 1 3 අවස්ථා දෙකම ඔත්තේ නේද? 1 4 ගන්න පුළුවන්ද? බෑ.
එක කියන්නේ එක අවස්ථාවක් ඔත්තේ අනිත් අවස්ථාව ඉරට්ටේ ගන්න බෑ. ඊගාවට දෙක අවස්ථාව ගන්න බෑනේ. 3 1 ඔත්තේ ඔත්තේ 3 3 ඔත්තේ ඔත්තේ ඔච්චරයි නේද ගන්න පුළුවන්. එහෙනම් මුළු සිද්ධි ගාන කීයද පුතේ ඔක්කොම 4 වරක් 4 16යි. 16න් ඔත්තේ සංඛ්‍යාව ලැබීම කීයද? 4යි. පැහැදිලිද? 16න් 4යි. ඔත්තේ සංඛ්‍යාව ලැබීමේ සම්භාවිතාව දෙසරෙම ඔත්තේ සංඛ්‍යාව ලැබීමේ සම්භාවිතාව 4යි. 16න් 4යි. ඒ වැඳ ගන්න පුතේ ඒව නෝට් කරගන්න ලස්සන්ට ගාන හදා ගන්න. ඔන්න අමුතු ප්‍රශ්නයක් කිව්වට එකම විදිය තමයි ලඝු 10 පාදයේ ඒ සමානයි ඍණ දෙකලු කියන්නේ ඒහියගේ ධන දර්ශක සහිත බලයක් ලෙස ලක්වන්න කියලා. එහෙනම් දර්ශකයක් විදිහට දක්වන්න එපා පුතේ මෙයාම. ඉස්සෙල්ලාම අපි මොකද කරන්නේ දර්ශකයක් විදිහට. පුතාලා දන්නවා මේ තියෙන ලඝු ගණක ආකාරය. දර්ශක ආකාරයෙන් ලියන්නේ කොහොමද? ඒ ගත්ත කෙලින්ම ඔන්න ඒ ලිව්වා. පාදයේ කවුද 10 ඍණ 2. හරි. මේ තියෙන්නේ පුතේ මොකද්ද? ඒ වලාගේ ඍණ දර්ශකයක් විදිහට නේද? ධන දර්ශකයක් කරන්න කිව්වොත් පුතේ මොකද කරන්නේ? එයාව දානවා එක යටට. ඔන්න 10 2. ඕයි නම් මෙහෙම ලිව්වත් උත්තරේ හරි. 10 2 කියන්නේ කීයද පුතේ? 100යි. 100න් 1යි. දොළොස්වෙනි ගාන මොකද්ද පුතේ කියන්නේ? x වර්ගය ඍණ 9 සමානයි බිඳුව විසඳන්න කියනවා. එහෙනම් පුතේ කරන්නේ කොහොමද? 9 ලියන්න පුළුවන් 3 වර්ගයේ විදිහට ඔන්න. 9 ලියන්න පුළුවන් 3 වර්ගයේ විදිහට. එහෙනම් දැන් ලියන්න පුළුවන් මේ තියෙන වර්ග දෙකක අන්තරයක් නේද පුතේ? වර්ග දෙකක අන්තරයක්. වර්ග දෙකක අන්තරයක් ලියන්නේ කොහොමද? එකක් ධන එකක් ඍණ. එකක් ධන එකක් ඍණ. එහෙනම් මෙයාව ලියන්න පුළුවන් x ධන 3 අනිත් එක මොකද්ද? x ඍණ 3 සමානයි බිඳුව පුතේ. පැහැදිලිද? එහෙනම් අපිට ලියන්න පුළුවන් x ධන 3 සමානයි බිඳුව හෝ ඒ කියන්නේ මෙයාව ලිව්වා මෙයා සමාන කරා බිඳුවට x ඍණ 3 සමානයි බිඳුව විය යුතුය. දැන් එහෙනම් ලියන්න පුළුවන් ධන 3 මේ පැත්තට ආවම ඒ කියන්නේ බිඳුව පැත්තට ආවම ඍණ 3 හෝ මේ ඍණ 3 මේ පැත්තට ආවම බිඳුව පැත්තට ආවම ධන 3 වෙනවා. එහෙනම් පුතේ අපිට ලියන්න පුළුවන් මොකද්ද? විසඳුම් මොකද්ද වෙන්නේ? ඍණ 3යි ධන 3යි. ඔන්න හරියටම ගාන හදන විදිය පුතේ. ඍණ 3යි ධන 3යි. දහතුන්වෙනි ගාන රූපයේ දැක්වෙන ABC සමපාද ත්‍රිකෝණයේ පාදයක දිග 10යිලු. AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ්‍ය D හා E නම් BCED චතුරස්‍රයේ පරිමිතිය. මේ මොකද්ද? මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. මොකද්ද පුතේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය? මෙන්න තියෙනවා A, මෙන්න තියෙනවා B, මෙන්න තියෙනවා C මේ ත්‍රිකෝණය. D සහ E කියන්නේ පුතේ හරි මැදලු. D සහ E කියන්නේ හරි මැදලු මේ පාදවල. ඒ කියන්නේ මෙයාට මෙයා සමානයි, මෙයාට මෙයා සමානයි. එහෙනම් මෙයා සමපාද ත්‍රිකෝණයලු. එහෙනම් මේ පාදයක් 10යි, AC පාදයක් 10යි. AC පාදයේ 10යි කියන්නේ මෙයා 5යි, මෙයා 5යි. මේ පාදයක් 10යිනේ සමපාදින් හින්දා. මෙයා 5යි, මෙයා 5යි. පුතේ තව අපිට ඕනේ DE පාදය. පුතේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍යයා කරන රේඛාව ඉතිරි පාදයට ඒ කියන්නේ තුන්වෙනි පාදයට සමාන්තරයිලු.
එහෙනම් මෙයා සමාන්තර වෙනවා ඉතිරි පාදයෙන් හරි අඩක්ලු. ඒ කියන්නේ 10 බෙදීම 2 මේකත් කීයද වෙන්නේ පුතේ? 5යි. එහෙනම් සමාන්තර කතාව මේ ගානට අපිට වැදගත් වෙනවද? නෑ. අපෙන් අහන්නේ මෙන්න මේ අඳුරු කරලා තියෙන මෙන්න මේ ටිකේ පරිමිතිය. පරිමිතිය කියන්නේ වටේ දිග. වටේ දිග පුළුවන් නේද පුතේ? 10 5 5 5. එහෙනම් ලියන්න පුළුවන් පරිමිතිය සමානයි 10 ධන 5 ධන 5. ඉතුරු පාද තුනම 5යි 5යි. එහෙනම් පුතේ කීයද? 25 සෙන්ටිමීටර්. අපෙන් අහන්නේ මෙන්න මේක හැමදාම සමහර වෙලාවට ගොඩාක් වෙලාවට ඕ ලෙවල් වලට ආපු ප්‍රශ්නයක් පුතේ සාමාන්‍ය පෙළ විභාගෙදී අපෙන් අහන්නේ මෙයාගේ x හා y වලට වෙන වෙනම නෙමෙයි මේකේ අහන්නේ x වලගේයි y වලගේයි වෙන වෙනම හොයන්න ඕනේ නැහැ එහෙම ගන්නත් බෑ පැහැදිලිද ඔයාට මේක ගන්න වෙන්නේ අපෙන් අහන්නේ x ධන y වල එහෙනම් ගන්න වෙන්නේ පුතේ ඔයා එක්කෝ මෙන්න මේ කෝණය හොයා ගන්න ඕනි x ඇසුරින් පැහැදිලිද නැත්තම් මෙන්න මේ කෝණය හොයා ගන්න ඕනේ y ඇසුරින්. තේරුණාද පුතේ? එහෙනම් මම මේක x ඇසුරින් ලියනවා. මේක x ඇසුරින් ලියන්නේ කොහොමද? පුතේ මේ x සහ මේ කෝණයේ එකතුව කීයද? 180යි නේද? එහෙනම් මේ කෝණය හොයන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ අත්‍තරම? හිතන්නකො මෙතන තිබ්බා කියලා මෙතන තිබ්බනම් 80ක්. අපි මෙතන හොයන්න කිව්වොත් මොකද කරන්නේ? 100න් 80ක් අඩු කළා නේද? sorry 180න් 80ක් අඩු කරාම 100යි නේද මෙතෙන්ට එන්නේ? ඒ වගේ මෙතන x තියෙනවා නම් මෙතන හොයන්නේ 180 ඍණ x. එහෙනම් මෙතන වෙන්නේ 180 ඍණ x. පැහැදිලිද? දැන් පුතේ මෙන්න මේ දෙන්නගේ එකතුව සමාන වෙනවා කාටද? y ට. ඇයි? ත්‍රිකෝණයක පාදයක් දික් කළ විට සෑදෙන බාහිර කෝණය තමයි y කියන්නේ. එයා සමානයි මේ දෙන්නගේ එකතුවට. එහෙනම් මම ලියනවා මෙහෙම. y සමානයි 180 ඍණ x ධන 70. හරි නේද? මේ කෝණය 180 ඍණ x මේ කෝණය 70. y සමාන වෙන්නේ මේ දෙන්නගේ එකතුවට. එහෙනම් පුතේ මේ බලන්නකෝ. මේ පැත්තේ සුළු කරනවා. 180යි 70යි කීයද පුතේ? 180යි 70යි එකතු කරාම 250යි. 250 ඍණ x. දැන් පුතේ මොකද්ද කරන්නේ? දෙපැත්තටම මෙන්න මේ ඍණ x මේ පැත්තට ගන්න ධන x දානවා මේ පැත්තට ධන x දානවා. එහෙනම් ඍණ x ධන x කැපිලා ගියා. y ධන x කිව්වත් එකයි x ධන y කිව්වත් එකයි. එහෙනම් උත්තරේ කීයද? 250යි. ඔන්න පුතේ විස්තරේ. පැහැදිලිද? ඔන්න ඔහොම තමයි ඔකේ ගන්නෙ. මේක ගත්තත් මෙතන එන්නේ 180 ඍණ y. ඒ දෙන්නගේ එකතුව සමාන x ට. ඒත් අර උත්තරේම ගන්න පුළුවන් පුතාලට. පැහැදිලිද? පහළොස්වෙනි ගාන ඔන්න සරල රේඛාවක් තියෙනවලු. එයා යන්නේ බිඳුවේ 4යි 6 බිඳුවයි හරහලු. මේ තියෙන x මේ තියෙන y. සරල රේඛාවේ අනුක්‍රමණය අහන්නේ. අනුක්‍රමණය හොයන්නේ පුතේ y වලාගයන් වලින් y අඩු කරනවා. y අඩු කරනවා y වලින් x අඩු කරනවා x වලින්. ඒ කියන්නේ y1 y2 වලින් ඔන්න. එමු ඔන්නේ නිකන් හිතන්න y වලින් අඩු කරනවා y x වලින් අඩු කරනවා x y කට්ටිය අඩු කරමු 4ෙන් අඩු කරනවා බිඳුව 4ෙන් අඩු කරනවා බිඳුව x වල තියෙන කීයද බිඳුවෙන් අඩු කරනවා 6ක් මේ පැත්තට අඩු කරා නම් මෙහෙටම කරන්න ඕනේ 6ෙන් බිඳුවක් එහෙම අඩු කළා හරියන්නේ නැහැ තේරුණාද පුතේ 6ෙන් බිඳුවක් එහෙම අඩු කළා හරියන්නේ නැහැ ඒ 4ෙන් බිඳුවන්නේ අඩු කරේ එහෙනම් බිඳුවෙන් 6ක් අඩු කරන්න ඕනේ මේ පිළිවෙලට එහෙනම් 4ෙන් බිඳුවක් අඩු කරාම 4යි බිඳුවෙන් 6ක් අඩු වුණාම කීයද පුතේ ඍණ 6යි දැන් ඕනේ නම් මේක සුළු කරන්න තමයි තියෙන්නේ. දශම ගන්න ඕනේ 4ට 2 ඒවා 2යි 6ට 2 ඒවා 3යි. එහෙනම් පුතේ කීයද උත්තරේ?
ඍණ 3න් 2යි. අනුක්‍රමණය ඍණ 3න් 2යි. අනුක්‍රමණය ඍණ 3න් 2යි. බලන්න පුතේ. ඉතින් අපි යමු 16 වෙනි ගානට. මොකද්ද 16 කියන්නේ පුතේ? PQR ඍජුකෝණී ත්‍රිකෝණයල්ලු. PQR ඍජුකෝණී ත්‍රිකෝණයල්ලු. එහි PQR 90යිලු. ඔන්න අපි ඇදගමු පුතේ. PQR ඔන්න ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇඳගත්ත PQR ඔන්න. මෙතන අංශක 90යිලු. PR 10යිලු. PR 10යිලු. PR පාදේ 10යිලු. PR පාදයේ මධ්‍ය ලක්ෂය M ලු. PR පාදයේ මධ්‍ය ලක්ෂය M ලු. ඔන්න. හරි. අපෙන් අහනවා පුතේ මධ්‍ය ලක්ෂය M ලු. QM දිග අහනවා. මෙන්න QM දිග අහන්නේ. මෙන්න මේ දිග. හරි. මොකද්ද කියන්නේ? කොහොමද කරන්නේ? මධ්‍ය ලක්ෂය ඔන්න. PR පාදයේ මධ්‍ය ලක්ෂය. PQR ඍජුකෝණී ත්‍රිකෝණයලු අපෙන් අහන්නේ QM දිග. QM දිග. මේ පාදයට මේ පාදේ සමානයි. ඒ කියන්නේ මෙයා 5යි වෙනවා. හරි. පුතේ එහෙනම් මේ බලන්න PR පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය QM දිග. මෙතනත් අංශක 90 වෙනවා. මෙතනත් අංශක 90 වෙනවා. 5යි. QM දිග තමයි අහන්නේ. බලන්න පුතේ ඒකේ ගානේ මොකක් හරි ප්‍රශ්නයක් කියලා දත්තයක් අඩුයිද PQR ඍජුකෝණී ත්‍රිකෝණයේකි ඒ PQR 90යිලු ඒ PQR 90යිලු PR 10යිලු හරි
PR පාදේ මධ්‍යලක්ෂ්‍ය එම්ලු QM දිග. මොකද්ද ගන්න පුළුවන් අපි? මේකත් මම දන්නවා 5යි මේකත් වෙන්න ඕනි මං හිතන විදිහට. ඒක අපි ගන්න වෙන්නේ කොහොමද? සමාන සමද්විපාද ත්‍රිකෝණයක් කියලා නෑනේ. PQR ඍජු කෝණී ත්‍රිකෝණයක්. බලමු පුතේ ගන්න චුට්ටක් බලමු. පුතේ ගානේ වැරද්දක් නම් නැහැ. ගානේ වැරද්දක් නම් නැහැ. PQR 90 හරි. PR 10යිලු. PR හරි. මේක වෙන්න ඕනේ පුතේ PR 10ක් වෙන්න නම් එක්කෝ PR 10ක් වෙන්න නම් එක්කෝ මෙයා 6යි මෙයා 8යි වෙන්න ඕනේ. පැහැදිලිද? මෙයා 6යි මෙයා 8යි වෙන්න ඕනේ. දැන් මේ දෙන්න පහ පහ බෙදුණා කියන්නේ මෙන්න මෙයා තමයි අහන්නේ. හරි. මේකටත් මෙතන අංශක 90යි නෙන්නේ. එක්කෝ මේ කෝණයෙන් මෙයා හොයන්න පුළුවන් නැත්නම් මේ දෙන්න දාලා මේක හොයන්න පුළුවන්. එහෙනම් දාන්න තියෙන්නේ පයිතගරස්. දැන් පුතේ මේ බලන්නකෝ. ඒක පයිතගරස් ට්‍රික ඇසුරින් ගන්න තියෙන්නේ. හරි මෙයා 10ක් වෙනකොට අනිත් දෙන්න අනිවාර්යෙන් එක්කෝ අනිත් දෙන්න මේ කර්ණේනේ මෙයා කර්ණේ 10ක් වෙන්න නම් මෙයා 6 වෙන්න ඕනි මෙයා 8 වෙන්න ඕනි එක්කෝ මෙයා 8 වෙලා මෙයා 6 වෙන්න ඕනි කොහොම වුණත් කමක් නැහැනේ මෙයා 6 වුණොත් මේ ත්‍රිකෝණයට දාන්න පුළුවන් මෙයා 8 වුණොත් මේ ත්‍රිකෝණයට දාන්න පුළුවන් කැමති එකක් කොහොම කරත් අපි ගන්න විදිය වෙනස් වෙන්නේ නැහැනේ එහෙනම් අපි දානවා මෙන්න මේ ත්‍රිකෝණයට මේ පයිතගරස් දැම්මම මෙයා කර්ණේ වෙන්නේ කර්ණේ වර්ගයේ ඒ කියන්නේ 6 වර්ගයේ සමානයි මෙතන 5යි වෙන්නේ 5 වර්ගයේ ධන QM වර්ගය 6 වර්ගය කියන්නේ 36යි 5 වර්ගය කියන්නේ 25යි QM වර්ගය එහෙනම් දෙපැත්තෙම 25ක් අඩු කරනවා දෙපැත්තෙම 25ක් අඩු කරනවා කැපිලා ගියා QM වර්ගය සමානයි 36 25ක් ගියාම 6න් 5ක් 1යි 3න් 2ක් 1යි එහෙනම් දෙපැත්තටම පුතේ වර්ගමූලය දැම්මාම QM සමානයි මූල 11යි ඕක තමයි උත්තරේ ගන්න තියෙන්නේ අපිට QM සමානයි මූල 11යි පැහැදිලිද හරි 17 වෙනි ප්‍රශ්නය. රූපයේ දැක්වෙන්නේ අරය 14ක් වූ අරය 14ක් වූ කේන්ද්‍රයේ ඕවන අර්ධ වෘත්තාකාර ආස්තරයකි. හරි. OA සහ OB සමාන වන පරිදි නැවීමෙන් ඕවන කේතුවක් සාද ශීර්ෂයේ ඕවන කේතුවක් හදන්න පුළුවන්ලු. කේතුවේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සොයන්න. හරි කේතුවේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. පුතේ
මේක නැමුවාම කේතුවේ වක්‍ර පෘෂ්ඨය වෙන්නේ ඔය අර්ධ වෘත්තේ නේද වර්ගඵලය නේද? එහෙනම් අර්ධ වෘත්තේ වර්ගඵලය හෙව්වනම් හරි. අර 14යිනේ. එහෙනම් කේතුවේ වක්‍ර පෘෂ්ඨයත් වෙන්නේ ඕක අර මේ දැන් ගොට්ට වගේනේ අර ගොට්ටක් නේ හදන්නේ පුතේ. ගොට්ටක් ඇදුවාම ගොට්ටේ වර්ගඵලය වෙන්නේ ඔය අර්ධ වෘත්තේ වර්ගඵලය මෙන්න මේකේ. මෙන්න මෙහෙමනේ තියෙන්නේ. මෙයාව O වලින් මෙතන තියෙනවා A මෙතන තියෙනවා B මෙතන අරය 14යිලු. මෙතන අරය 14යිලු. පැහැදිලිද? එහෙනම් මෙයාව ඔහොම අකුල නමලා ගොට්ටක් වගේ හදනවලු කේතුවක් වගේ. කේතුවක් වගේ හැදුවත් කේතුවේ වක්‍ර පෘෂ්ඨය කියන්නේ පුතේ ඔය ටික නේද? මෙන්න මේ ටික නේද? එහෙනම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියන්නේ මෙයාගේ මෙන්න මේ ටිකේ වර්ගඵලය. එහෙනම් දෙකෙන් 1යි පයි r වර්ගය. දෙකෙන් 1යි පයි වලගේ 22 බෙදීම 7 r කියන්නේ 14යි 14 වැඩි කිරීම 14. පුතේ 14ට කැපුණා මෙතන 2යි ඒ දෙකට කැපුණා මේ දෙක. එහෙනම් 22 14න් වැඩි කරාම පුතේ කීයද 308යි. එහෙනම් 308යි වර්ග සෙන්ටිමීටර. ඔන්න පුතේ. පැහැදිලිද? දහඅටවෙනි ගාන අපි ඉක්මනට යමු පුතේ චුට්ටක් 18වෙනි ගානේ 3x වර්ගය ධන 2x ඍණ 5 ඔන්න තියෙනවා. මෙයාගේ සාධක හොයන්නේ කොහොමද පුතේ? සාධක හොයන්න නම් පුතේ මෙන්න මේ දෙන්න ගුණ කරලා ගන්නවා. 3 වරක් 5 15යි. ධනයි ඍණයි ඍණ 15. 15 හැදෙන විදි 5 වරක් 3 නේද? ධන 5යි එක ඍණ 3යි වෙන්න ඕනේ ඍණ 5යි ධන 3යි වෙන්න ඕනේ. පුතේ 5න් 3ක් ගියාම ධන 2යි නේද? එහෙනම් මේ දෙන තමයි සාධකේ. 5න් 3ක් ගියාම ධන 2යි. එහෙනම් 2x වෙනුවට දානවා ධන 5x ඍණ 3x. 3x වර්ගය ධන 5x ඍණ 3x ඍණ 5ක් දානවා. පුතේ දැන් දෙන්න අරගෙන පොදුවේ එළියට ගන්නවා. මේ දෙන්නගෙන් පොදු කවුද? x නේද? x එළියට ගන්නවා. x එළියට ගත්තාම ඉතුරු වෙනවා මෙතන 3x. මෙතනින් x ගත්තාම ධන 5 ඉතුරු වෙනවා. මෙතනින් ගන්නේ ඍණ 3x ඍණ 5යි පොදු කවුරුවත් නැහැ. පොදු කවුරුවත් නැති වෙලාවට අපි ගන්න පුතේ කවුද? ඍණ 1. මෙන්න ඍණ 1 එළියට ගත්තා. ඍණ 1 එළියට ගත්තාම මෙතන ධන 3x වෙනවා. මෙතන ඍණයි ධන වෙනවා. කොහොමත් පුතේ මෙයාවම හැදෙන්න එපා මෙතන. පැහැදිලිද? සාධක හොයනකොට මෙන්න මේ පළවෙනි එකේ වරහන් අස්ස එක්කෙනාව මෙයා මෙතන හැදෙන්න ඕනි. ඉතින් එහෙම හැදෙන්නේ නැත්නම් ඔයාලට බලන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ එක සාධකයක් කවුද? 3x ධන 5. අනෙක් සාධකය x ඍණ 1. ඔන්න සාධක දෙක පුතේ. හරිද? 19 වෙනි ගාන. පළමුව පදයේ දෙකෙන් එකයිලු. ඒ කියන්නේ a සමානයි දෙකෙන් එකයි. පොදු අනුපාතය දෙකද? පොදු අනුපාතය කියන්නේ මොකද්ද පුතේ? එහෙනම් ගුණෝත්තර ශ්‍රේණියක් නේද? ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය කියන්නේ r දෙකයිලු. අපෙන් අහන පුතේ ගුණෝත්තර ශ්‍රේණියේ 8 වන පදය. පදයක් හොයන සූත්‍රය මොකද්ද පුතේ? tn සමානයි ar n ඍණ 1 වන බලය. පදයක් හොයන සූත්‍රය මොකද්ද? tn සමානයි ar n ඍණ 1 වන බලය. කොහොමද පුතේ එහෙනම් හදන්නේ? t8 8වෙනි පදේනේ t8 හරි t8 a කියන්නේ කීයද? දෙකෙන් එකයි. ඔන්න a වෙනුවට දැම්ම දෙකෙන් එකයි. r කියන්නේ 2 8 ඍණ 1 n වෙනුවට දාන්නේ 8 නේ 8 වෙන පදේනේ. ඔන්න දාමු පුතේ දෙකෙන් එකයි 8න් එකක් අඩු වුණාම 7යි. දෙකේ 7 වෙනි බලය. දෙකේ 7 වෙනි බලය කියන්නේ කීයද පුතේ? දෙකේ 5 වෙනි බලය 32 දෙක 5 රැග් ගුණ වුණාම 32යි. දෙකේ 6 කියන්නේ 64යි. දෙකේ 7 කියන්නේ කීයද එහෙනම්? 128යි. එහෙනම් මෙතෙන්ට එන්නේ කීයද? 128යි. 128ට දෙකට කැපෙනවා පුතේ 64යි. 64 ඒව එකක් 64යි. එහෙනම් පුතේ 8 වෙන පදේ කීයද? 64යි. පුතාලා ලියා ගන්න කම 20 වෙනි ගානේ රූපය අඳින්නම්කෝ. හරි. මෙන්න 20 වෙනි ගානේ රූපයක් තියෙනවා මෙහෙම. මේ වගේ තියෙනවා පුතේ. ඔය වගේ පාදයක් එළියට පැනලා තිනවා. ඒ කියන්නේ පාදය දික් වෙලා මෙන්න මේ වගේ තියෙනවා. ඊගාට මේ දෙන්න යා වෙලා තියෙනවා. රේ ඇදලා තියෙනවා. මෙතන තියෙනවා A, මෙතන තියෙනවා D කියලා පුතේ. මෙතන තියෙනවා E කියලා පාදයේ කෙලවර. මෙතන තියෙනවා C කියලා, මෙතන තියෙනවා B කියලා. ඒ දීලා තියෙන කෝණ ටික දාගමු පුතේ. මෙතන තියෙනවා 60යි.
ඔන්න 60යි. මෙතන තියෙනවා 40යි. මේ කෝණය දීලා තියෙනවා 90යි කියලා. මේ කෝණය 90යිලු. රූපයේ තොරතුරු අනුව BAD කියන මෙයා මේ කෝණය හොයන්න කියනවා. CBD මෙයත් හොයන්න කියනවා. පුතාලට පේනවා මෙන්න මේ චතුරස්‍රය බලන්නකො මොන චතුරස්‍රයේද? ABCD චතුරස්‍රය දිහා හොඳින් බලන්න. ඒ චතුරස්‍රයේ පුතේ සියලුම ශීර්ෂ තියෙන්නේ A ශීර්ෂය, B ශීර්ෂය, C ශීර්ෂය, D ශීර්ෂය. ඒ ශීර්ෂ හතරම චතුරස්‍රයකට තියෙන පුතේ ශීර්ෂ හතරයිනේ. චතුරස්‍රයකට තියෙන ශීර්ෂ හතරයි. ඒ ශීර්ෂ හතරම වෘත්තයේ පරිධිය මත නේද පිහිටන්නේ. ඒ ශීර්ෂ හතරම වෘත්තයේ පරිධිය මත පිහිටන්නේ. එහෙනම් චතුරස්‍රයක ශීර්ෂ හතරම පුතේ වෘත්තයක පරිධිය මත පිහිටනවා නම් අපි කියනවා ඒ චතුරස්‍රයට පුතේ මොකක් කියලාද? වෘත්ත චතුරස්‍රයක්. මොකද්ද? චතුරස්‍රයක ශීර්ෂ හතරම වෘත්තයක පරිධිය මත පිහිටනවා අපි කියනවා පුතේ මොකද්ද? වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක පුතේ ලක්ෂණ දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රමේය දෙකයි. මොකද්ද මේ ප්‍රමේය දෙක? වෘත්ත චතුරස්‍රයක පළවෙනි ප්‍රමේය තමයි පුතේ සම්මුඛ කෝණ පරිපූරකයි. පරිපූරකයි කියන්නේ සම්මුඛ කෝණවල එකතුව 180යි. මේ දෙන්නගේ එකතුව 180යි. මෙන්න මේ දෙන්නගේ එකතුව 180යි. ඔක තමයි පළවෙනි එක. ඊගාවට පුතේ දෙවෙනි එක තමයි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරාම හැදෙන කෝණය. ඒ කියන්නේ හරියට මෙන්න මේ 90 කෝණය. ඒ වගේ කෝණයක් එයාගේ සම්මුඛ කෝණයට සමානයිලු අභ්‍යත. ඒ කියන්නේ මෙන්න මේ දෙන්නගේ එකතුවට. එතන බෙදිලා හින්දානේ තනි කෝණ දෙකක් ආවේ. එහෙනම් පුතේ අපිට පුළුවන් මෙයාව හොයන්න. මේ බලන්නකො. අපි ලියනවා මෙහෙම. ඉස්සෙල්ලාම BAD කෝණය ධන කවුද? 60 සමානයි 180යි. මොන ප්‍රමේයද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ 180ක් වේ. පරිපූරකයි කිව්වත් එකයි 180ක් කිව්වත් එකයි. එහෙනම් පුතේ BAD හොයන්න නම් පුතාලා මොකද්ද කරන්න ඕනේ? 180න් අඩු කරන්න ඕනේ 60ක්. එහෙනම් පුතේ අපිට එනවා 120යි. BAD කෝණය 120යි. ඔන්න එක කෝණයක් හොයාගත්තා. පැහැදිලිද? ඊගාවට පුතේ අපිට පුළුවන් වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය, ඒ කියන්නේ අංශක 90 සමාන වෙනවා මෙන්න මේ දෙන්නගේ එකතුවට. එහෙනම් අපිට ලියන්න පුළුවන් අපිට ඊගාව කෝණය ආන්නේ CBD නේ. CBD ධන 40 සමානයි මෙයාට. CBD ධන 40 සමානයි 90ට. එහෙනම් CBD හොයන්න පුතේ මොකද්ද කරන්නේ? 90න් 40ක් අඩු කරනවා. එහෙනම් CBD කෝණය කීයද? අංශක 50යි. ඔන්න පුතේ ගානක් ආවා. නේද? හරි. ඔන්න 20 වෙනි ගාන. පළවෙනි එක හෙව්වේ මේ දෙන්නගේ එකතුව 180යි. ඇයි ඒ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ 180යි. දෙවෙනි සම්බන්ධය ගත්තේ මෙයා සමානයි මෙයාට. ඒ කියන්නේ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කළ විට සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. දෙවෙනි ප්‍රමේය. ওই ප්‍රමේය තමයි පුතේ වෘත්ත චතුරස්‍ර පාඩමේ තියෙන හරි ලේසි පාඩමක් ඈ. ලේසි කිව්වට ඉතින් ලේසිමත් නෑ. සාධනෙහිමත් තියෙනවා ළමයි ඈ. හරි. සාධනයේ තමයි පොඩ්ඩක් අමාරු. මේ වගේ කෙටි ප්‍රශ්න නම් කරන්න පුළුවන්. යමු අපි 21 වෙනි ගානට. බලමු මොකද්ද 21 වෙනි ගානේ කියන්නේ කියලා පුතේ. පැයට කිලෝමීටර 60ක වේගයෙන් කිලෝමීටර 60ක වේගයෙන් ගමන් ගන්නා යතුරු පැදි කරුවෙකුට මීටර 100ක දිග පාලමක් පසු කිරීමට ගතවන කාලය. එහෙනම් ගමන් කරන දුර කොච්චරද? වේගය ඔන්න ලියාගත්ත වේගය පැයට කිලෝමීටර 64යි. කාලය දුර මීටර 100යි. එහෙනම් පුතේ අපි මොකද්ද කරන්නේ? කාලය අහන්නේ. එහෙනම් වේගය සමානයි දුර බෙදීම කාලය. කාලය උක්ත කරොත් කාලය සමානයි දුර බෙදීම වේගය. දුර කොච්චරද? මීටර 100යි. වේගය වේගය පැයට කිලෝමීටර 64යි. පුතේ හරියන්නේ නැහැ වැඩි. ඇයි? මෙයාගේ මීටර තියෙන්නේ මෙයාගේ පැයට කිලෝමීටර. එහෙනම් පුතේ මෙයාව මොකද්ද කරන්න ඕනි? තප්පරයට මීටර කරගන්න ඕනි. තප්පරයට මීටර කරන්න නම් අපි මෙන්න මෙහෙම ලියා ගන්න ඉස්සෙල්ලාම. මීටර 100 බෙදීම 64 කිව්වත් එකයි නේද? එහෙනම් මේ තියෙන්නේ 64 කිලෝමීටර මීටර කරගන්න කීයද කරන්නේ? කිලෝමීටර ගාන මීටර කරන්න 1000න් ගුණ කරනවා.
පැය ගාණක් තප්පර කරගන්න 60 ගුණ කිරීම 60න් ගුණ කරනවා. ඉස්සෙල්ලාම කපලෙමු. මේ බිඳුර මේ බිඳුව කැපුණා. මේ බිඳුර මේ බිඳුව කැපුණා. ඔන්න තියෙනවා ඔය ටික. එහෙනම් දැන් තියෙනවා 100 බෙදීම මොකද්ද වෙන්නේ ගුණ කිරීම වෙනවා. 6 වැඩි කිරීම 6 උඩට එනවා. 64යි 10යි යටට එනවා. මේ බිඳුව කැපෙනවා. පුතේ. හරි. දැන් හැබැයි කැපෙන එකක් නෑ වගේ කියලා හිතෙනවා. බලමු. කපමු පුතේ කපන්න පුළුවන් තාක්කල්. හරි 64ට නම් 6 ඒවා නෑනේ අපි කපන්නේ 6කින් කපමු 2 ඒවා 2 ඒවා 3යි 64 දෙකෙන් බෙදුවාම 32යි ආයි කපන්න පුළුවන් මෙතන 6ට 2 ඒවා 3යි 32ට 2 ඒවා 16යි ආයි මේ 10ට කපන්න පුළුවන් මෙතන 5යි මෙතන 16ට කීයද 8යි ඔන්න තව කැපෙන්නේ නෑ 5 සරත් 3 15යි 15 සරත් 3 කීයද 5 සරත් 3 15යි 45යි 45 බෙදීම 8 හරි ගාණක් නම් එන්නේ. එහෙනම් 45 බෙදුවාම 8න් කීයද පුතේ? 8 වරක් 5 40යි 8න් 5යි 8න් තව ඉතුරුයි 5. තප්පර. ඒක නම් හරි ගාණක් නෙමේ. නැත්තම් ඕකේ අනිත් පැත්තත් ගන්න පුළුවන් අපිට නිකන් හිතලා බලමු අපි මේ පැත්තත් කරාට නම් හරි ගාණක් එන්නේ නැහැ මට පේන විදිහට. හරි. ඕනි නම් පුතේ අපිට මේ දුර කිලෝමීටර කරගන්න පුළුවන්. දුර කිලෝමීටර කරගන්න නම් 1000න් බෙදනවා. ඒ කියන්නේ 1000න් බෙදුවා නම් 0.2කට 0.2 කැපිලා ගියා කිලෝමීටර කීයද? 10න් එකක්නේ. කිලෝමීටර 10න් එකක්. එහෙනම් දුර බෙදීම කාලය. දුර කියන්නේ 10න් එකයි බෙදීම වේගය කියන්නේ නේද? හරි. බලන්න අපිට පැටළුන්නේ නැහැනේ දුර බෙදීම. හරි. කාලය වේගය සමානයි. කාලය සමානයි දුර බෙදීම වේගය. හරිනේ. 10න් එකයි මෙන්න අපිට ආව දුර කිලෝමීටර 10න් එකයි. එයාව බෙදනවා පුතේ පැයට කිලෝමීටර 64යි. ඒ කියන්නේ 1h. හරි. එහෙනම් 10න් එකයි කිලෝමීටර් පුතේ මොකද්ද වෙන්නේ? පැයට කිලෝමීටර 64යි. එහෙනම් මෙයා ගුණ කිරීම දාලා 64 උඩ නේද යටට එනවා. මෙතෙන්ට එනවා 1ක්. ඒත් ඉතින් ඕකම තමයි එන්නේ. හරි. ඒක පුතේ ඒ ගානේ ඔහොම තියන්නේ උත්තරේ. ඔය විදිහ තමයි එන්නේ. විසි දෙවෙනි ගාන පුතේ 22 වෙනි ගාන බලන්න 22 වෙනි ගාන මේක ලියා ගන්න කමක් නැහැ මෙතන එනකන් ලියා ගන්න පුතාලා හරි ඔන්න එතරින් තමයි වැරදිලා තියෙන ගාන පැයට කිලෝමීටර මෙතන දීලා තියෙන කීයද ගානේ දීලා තියෙන්නේ 60යි නේ 64ක් කොහෙද ඇවිල්ලා තියෙන්නේ ඔන්න 60යි එතනින් තමයි වැරදිලා තියෙන්නේ මේ ඔන්න 60යි මෙතන ඔන්න එහෙම වුණා නම් ගානේ ඉතින් ගානට හරියට එනව නේද එහෙනම් 100 බෙදනවා 60න් හරි 60 මීටර කරන්න කීයද වැඩි කරන්නේ 1000න් එහෙනම් තප්පර මොකද කරන්නේ පුතේ පැය කරගන්නම් 6 වැඩි 60 වැඩි කරනවා 60න් 60 වැඩි කරනවා 60න් මෙතනින් කපන්න පුළුවන් බිඳුව කපන්න පුළුවන් මේ 60ට මේ 60 කපලම දාන්න පුළුවන් නේද හරි එහෙනම් දැන් තියෙනවා ඉතුරු වෙලා 100 බෙදීම ගුණ කිරීම වෙලා උඩට යනවා 6 විතරයිනේ උඩට යන්නේ යටට යනවා 100 එහෙනම් 100ට 100 කැපුණාම පුතේ කීයද තප්පර 6යි ඔන්න උත්තරය ඔන්න අපිට දැක්කද වැරදිම 60 64 වගේ දැම්මේ නේද එහෙනම් හරි උත්තරේ අපි කරපු ක්‍රමේ වැරද්දක් නැහැ මෙන්න මෙහෙම කතන්දරයක් කියනවා බලමු පුතේ මොකද්ද කතන්දරය කියලා හරි AC නම් සිරස් කුළුණක් තියෙනවා හරි AC නම් සිරස් කුළුණක් තියෙනවා කුළුණේ පාමුල සිට හරි B නම් ලක්ෂයක් පෙනෙනුයේ AC නම් සිරස් කුළුණක පාමුල සිට නිරීක්ෂණය කරන පුද්ගලයෙකුට B කියන නම් ලක්ෂයක් පෙනුනේ
අංශක 30ක ආරෝහණ කෝණය. ඒ කියන්නේ මෙතන ඉඳන් බලන්නේ. එහෙනම් අංශක 30න් තියෙන්න ඕනි මෙන්න මෙතන ආරෝහණ කෝණය. ඊගාවට කියන පුතේ සීනම් ලක්ෂයක සිටින නිරීක්ෂණය කරන පුද්ගලයාට ඕනම් ලක්ෂය පෙනෙනුනේ මොකද්ද? අංශක 50ක අවරෝහණ කෝණයකින්. එහෙනම් මෙතන ඉඳන් අවරෝහණ කෝණය කියන්නේ මෙන්න මෙතන. මේක අවරෝහණ කෝණය කියන්නේ පල්ලෙහාට. මෙතන 50යි නම් මෙන්න මෙතනත් කීයද? 50යි. ඉහත තොරතුරු වෙන රූප සටහන දක්වන්න 30 මෙතන තියෙන්න ඕනි. එක්ක 50 මෙතන නැත්තම් මේ කෝණය ඔහොම 50යි කියලා. මේ දෙකෙන් දෙවිදියෙන් එකක් එක් විදියට ලකුණු කරලා තියෙන්න ඕනි. පැහැදිලි පුතේ? ඇයි 50යි නම් මෙතන 50යි උන්නේ? පුතේ මෙතනත් තිරස මෙතනත් තිරස. එහෙනම් තිරසයි කියන්නේ සමාන්තරයිනේ. සමාන්තරයි නම් මේ දෙන මොන කෝණද? ඒකාන්තර කෝණ. ඔන්න ඔය විදිහට ලකුණු වෙලා තියෙන්න ඕනි. යම් 23 වෙනි ගාන පුතේ. මොකද්ද කියන්නේ බලන්නකො 23 වෙනි ගාන. ඈ 23 වෙනි ගාන. අරය සෙන්ටිමීටර් 7ක් වූ ඝන වෘත්ත සිලින්ඩරාකාර වක්‍ර පෘෂ්ඨයේ වර්ග සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 440ක් නම් එහි උස. පුතේ මේ බලන්න 23 වෙනි ගානේ තියෙන මේ ගානක් හැමදාම එනවනේ මේ සිලින්ඩරයක් කතාවක් අනිවාර්යෙන් එනවා. අරය කීයද පුතේ? අරය සෙන්ටිමීටර් 7යිලු. මෙන්න අරය මාක් කරා අපි. මෙන්න සිලින්ඩරයේ උස දන්නේ නැහැ h කියලා ගත්තා. පුතේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය මෙන්න මේ ටිකේ වක්‍රය සිලින්ඩරයේ වක්‍රය අර රවුම් කොටසේ වෘත්ත දෙකේ නෙමෙයි ඒ ටික වෘත්තාකාර ප්‍රදේශනේ. වක්‍ර පෘෂ්ඨය කියන්නේ වටේ ටික 17 එකක වටේ ටික වර්ගඵලය 440යිලු. මේ ටිකේ වර්ගඵලය 440යිලු. පුතේ වක්‍ර පෘෂ්ඨයක වර්ගඵලය හොයන්නේ කොහොමද? මෙන්න මෙයාගේ වටේ දිග වැඩි කිරීම උස. එහෙනම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියන්නේ පුතේ වටේ දිග කියන්නේ 2πr ගුණ කිරීම h. එහෙනම් අපි ලියනවා 2πrh සමානයි කීයද පුතේ? 440යි. දැන් දන්න ටික දානවා. 2 දන්නවා, π වලගේ 22 බෙදීම 7 දන්නවා, r දන්නවා 7යි, h දන්නේ නැහැ. h නේ හොයන්න කියන්නේ 440යි. දැන් පුතේ කැපෙනේවට කපනවා මේ පැත්තේ. 7ට කපනවා 7. මෙතන තියෙනවා 2 වැඩි කිරීම 22. වැඩි කිරීමේ h සමානයි 440. පුතේ ගුණ කිරීමේ දෙකක් තියෙනවනේ එක සැරේම බෙදීමේ ඒවා දෙකක් විදිහට මෙහෙම දාන්න පුළුවන්. 2 වැඩි කිරීම 22 තියෙනවනේ. මේ පැත්තටත් දානවා 2 වැඩි කිරීම 22. දැන් පුතේ 2ට 2 කැපෙනවා 22ට 22 කැපෙනවා. ඉතුරු වෙන්නේ කවුද මේ පැත්තේ? h. මේ පැත්තේ සුළු කරමු දැන් ඊගාවට. පුතේ 2ට 20 44ට 22යි. ඒ 22ට 22 කැපිලා ගියාම 1යි 10යි. එහෙනම් පුතේ උස කීයද? සෙන්ටිමීටර් 10යි. පැහැදිලිද? උස සෙන්ටිමීටර් 10යි. විසි හතර මොකක්ද කියන්නේ පුතේ? වාර්ෂික වටිනාකම රුපියල් 300,000ක් වූ නිවසක් සඳහා වරිපණම් බදු ඔන්න වරිපණම් බදු කාර්තුවකට අය කර ඇති මුදල 2250යිලු. පළාත් පාලන ආයතනයේ අය කර ඇති වරිපණම් බදු ප්‍රතිශතය හොයන්න කියනවා. පුතේ වරිපණම් බදු ප්‍රතිශතය හොයන්න කිව්වොත් ඔයාට තියෙන්න ඕනි තාක්සේරු වටිනාකම. නිවසේ හරි මොකේ හරි තාක්සේරු වටිනාකම තියෙනවද? ඔව් තියෙනවා. වාර්ෂික වටිනාකම 310යි. තව තියෙන්න ඕනි වාර්ෂික බදු මුදල. වාර්ෂික බදු මුදල දීලා තියෙනවද? නැහැ. වාර්ෂික බදු මුදල දීලා නැහැ. වාර්ෂික බදු මුදල දීලා නැති වුණාට ඔයාට දීලා තියෙන පුතේ මොකද්ද? කාර්තුවකට බදු මුදල. කාර්තුවක් කියන්නේ මොකද්ද? මාස 3ක්. කාර්තුවක් කියන්නේ මාස 3ක්. කාර්තුවක් කියන්නේ මාස 3ක් නම් පුතේ වර්ෂයකට කාර්තු කීයක්ද? 4ක්. එහෙනම් 2250ව කීයක්ද වර්ෂයකට? 4ක් පුතේ. එහෙනම් අපි හොයන්න ඕනි වසරකට බදු මුදල.
රුපියල් 2000 කීයද 250 ඒවා හතරක් පුතේ 250 ඒවා හතරක් 1000යි 9000යි ඔන්න වසරකට බදු මුදල කොච්චරද 9000යි දැන් පුළුවන් පුතේ බදු ප්‍රතිශතය හොයන්න අපි කිව්වා බදු ප්‍රතිශතය හොයන්නේ වාර්ෂික බදු මුදල බෙදනවා තක්සේරු වටිනාකමෙන් ඒ කියන්නේ වාර්ෂික වටිනාකමෙන් 300,000යි වැඩි කරනවා 100ට 100න් පුතේ තේරුණාද බින්දු දෙකට බින්දු දෙක කැපුණා මේ බින්දු තුනට මේ බින්දු තුන කැපුණා රුපියල් වලටත් කැපිලා ගියා රුපියල් 9 බෙදීම 3 කීයද 3යි 100ට 3යි පුතේ බදු ප්‍රතිශතය කීයද 100ට 3යි සාමාන්‍යයෙන් ඉස්සරහට එන ගානක් ඕක නේද ඔන්න කෙටි ප්‍රශ්න වල අවසාන ගාන පුතේ විසිපස්වෙනි ගාන ABC ත්‍රිකෝණයක් තියෙනවලු ඔන්න ABC ත්‍රිකෝණය පුතේ මෙතන B මෙතන තියෙනවා A මෙතන තියෙනවා C කියනවා පුතේ ABC ත්‍රිකෝණයේ AB හා BC පාද දෙකට සමදුරින්ද AB හා BC AB හා BC පාද දෙකට සමදුරින්ද පාද දෙකට සමදුරින් කියන්නේ යාගේ කෝණ සමච්ඡේදකය ඇඳෙන්න ඕනි ඊගාවට C ලක්ෂයට සෙන්ටිමීටර 4ක් නියත දුරින්ද ඔන්න C ලක්ෂයට සෙන්ටිමීටර 4ක් කියලා දීලා තියෙනවා ඔන්න ඡාපයකුත් ගහලා දිනවා එහෙනම් ඔන්න ඒක ඇඳලා තියෙනවා නියත දුරින්ද හරි ඔන්න ඡාපයක් ගහලා තියෙනවා හරි කියනවා පුතේ පිහිටුමක් ගන්න ඕනිලු මෙයාට මේ රේඛා දෙකට සමදුරින් පිහිටන්නත් ඕනි C ලක්ෂයට නියත දුරින් කියන්නේ රවුමක්නේ වෘත්තයක්නේ එහෙනම් වෘත්තයකින් කොටසක් ඇඳලා තියෙනවා එහෙනම් අපි ඇඳලා පෙන්නන්න ඕනි පුතේ මොකද්ද මේකේ මෙන්න මේ AB ට හා AC ට AB ට හා AB ට හා BC ට AB ට හා BC ට නියත දුරින් ගමන් ගන්න පුතේ ලක්ෂයකට නියත දුරින් ගමන් ගන්නා පතේ අඳින්න කිව්වහම ඡාපයක් ගහලා තියන්නේ ඇයි පුතේ ලක්ෂයකට නියත දුරින් ගමන් ගන්නා පතේ මොකද වෘත්තයක් නිසා මේ ඡාපේ ගහලා තියන්නේ කොහොමද කව කටු තුඩ මෙතනින් තියලා වෘත්තයක් ඇඳලා ඒ වෘත්තයෙන් කොටසක් තමයි මේ ඡාපේ කියන්නේ නමුත් පුතේ අපිට අනිත් එකේ කියන්නේ AB පාදයට සහ BC පාදයට පුතේ පාද දෙකකට සමදුරින් ගමන් ගන්නා පතේ මොකද්ද ඒ පාද දෙක යා කෙරෙන නැත්නම් ඡේදනය වෙන ස්ථානයේ කෝණ සමච්ඡේදකය මේ පාද දෙක ඡේදනය වෙන්නේ B ලක්ෂයේදී නේද එහෙනම් මෙන්න මේ කෝණේ කෝණ සමච්ඡේදකය අඳින්න ඕනි පුතේ කෝණ සමච්ඡේදකය අඳින්නේ කොහොමද කෝණ සමච්ඡේදකය අඳින්නේ කව කටුව ඔයා තියන්න B වලින් ඡාපයක් ගහන්න කව කටුව B වලින් තියලා ඡාපයක් ගහන්න දැන් ආයෙත් මෙන්න මේ කැපුණු තැන් දෙකෙන් එකක තියන්න කව කටු තුන මෙතනින් තියලා භාගයට වඩා වැඩියෙන් අරන් ඡාපයක් ගහන්න මෙතන තියලා ඡාපයක් ගහන්න එහෙනම් පුතේ මේ දෙන්න යා කරාම මෙන්න මේ ඡාපයයි මෙන්න මේ ඡාපය අර කලින් ගැහුවේ ඇදලා තියෙන ඡාපයයි දැන් ගැහුවේ රේඛාවයි කැපෙන තැන තමයි ඔය කියන පිහිටුම තියෙන්නේ හරි ඔන්න මෙතන තමයි ඔය පිහිටුම තියෙන්නේ පුතේ යම් පුතේ ඉක්මනටම ව්‍යුහගත රචනා වලට යන් පළවෙනි ගානට
හරි යම් පුතේ අපි ව්‍යුහගත රචනා වලට මොකද්ද කියන්නේ පළවෙනි ගාන භාග ගානක් නේද? ඉතින් දැන් ඇස් වහගෙන උනන් ලියන්න බැරි අය භාග ගානක් නේ ඉස්සෙල්ලාම එන්නේ කියලා දන්නවනේ පුතාලා. බලන්න පළවෙනි එක A කොටසක් සහ B කොටසක් කියලා දෙකක් තියෙනවා නේද? බලමු පුතේ මොකද්ද A කොටස කියන කියලා. දේශීය කිරි පරිභෝජනයෙන් පහෙන් තුනක් ආනයනය කළ කිරිපිටි වන අතර හයෙන් එකක් දේශීය සමාගම් වලින් නිෂ්පාදනය කරන කිරිපිටි වේ. ඒ කියන්නේ දේශීය පරිභෝජනය කියන්නේ පුතේ අපි දැන් ලංකාවේ අපි මුළු කිරි බොන කට්ටියක් ඉන්නවනේ කිරි පරිභෝජනය කරන කට්ටිය. ඒකෙන් මුළු ප්‍රමාණයෙන් පහෙන් තුනක් සපුරාලන්නේ විදේශයෙන් ආනයනය කර කිරිපිටිලු. ඒකෙන්ම හයෙන් එකක් දේශීය සමාගම් මගින් නිෂ්පාදනය කරන කිරිපිටි වේ. පළවෙනි එක අහන පුතේ දේශීය කිරි පරිභෝජනයෙන් කවර භාගයක් කිරිපිටි ලෙස සපයාගෙනේද? බලමු පුතේ චුට්ටක් මේ ප්‍රශ්නේ අඩුපාඩුවක් තියෙනවද කියලා ඉස්සෙල්ලාම පුතාලා පොඩ්ඩක් තියෙනවනම් හදාගන්න. පහෙන් තුනක් ආනයනය කළ කිරිපිටි වන අතර ඉන් හයෙන් එකක් දේශීය සමාගම් වල නිෂ්පාදනය කරන කිරිපිටි වේ. දේශීය පරිභෝජනයෙන් කවර භාගයක් කිරිපිටි ලෙස සපයාගෙනේද? දේශීය කිරි පරිභෝජනයෙන් කවර භාගයක් ඉන් හයෙන් එකක් දේශීය සමාගම් වලින්. ඉන් හයෙන් එකක්. පහෙන් තුනෙන් හයෙන් එකක්. හරි හරි. හරි පුතේ. ඒක හැබැයි එච්චර ඒ ප්‍රකාශය එච්චර ගැලපෙන්නේ නැහැ. ටික එක ප්‍රශ්න තියෙනවා. හරි. අපි හදන ප්‍රශ්න පවා තියෙනවා. ඉතින් කමක් නැහැ. පුතේ මොකද්ද කියන්නේ? දේශීය කිරි පරිභෝජනයෙන් පහෙන් තුනක් කිරිපිටිලු. පහෙන් තුනක් කිරිපිටිලු. හරි. එතකොට ඒකෙන් ඉන් හයෙන් එකක් දේශීය කිරිපිටිලු. එහෙනම් පුතේ පළවෙනි එක අපි ලියන්න ඕනේ මොකද්ද? මෙන්න කිරිපිටි පහෙන් තුනක් ඕනි. ඒකෙන් ඒ පහෙන් තුනෙන් හයෙන් එකක් දේශීය. එහෙනම් දේශීය කිරිපිටි පහෙන් තුනෙන් හයෙන් එකක්. පහෙන් තුනෙන් කිව්වම ගුණ කිරීම හයෙන් එකක්. තුනට කැපෙන පුතේ 6ට කීයද? 2යි. එහෙනම් 1යි 1 වරක් 1 1යි 5 වරක් 2 10යි. එහෙනම් පුතේ මුළු කිරි අවශ්‍යතාවයෙන් 10න් එකක් පුතේ මොකද්ද? දේශීය කිරි පරිභෝජනයෙන් කවර භාගයක් කිරිපිටි ලෙස සපයාගෙනේද? හරි නෑ. දේශීය පරිභෝජනයෙන් කවර භාගයක් කිරිපිටි ලෙස සපයාගෙනේද? ඉන් හයෙන් එකක් දේශීය සමාගම් මගින් නිෂ්පාදනය. දේශීය කිරි පරිභෝජනයෙන් කවර භාගයක් කිරිපිටි ලෙස දේශීය කිරි පරිභෝජනයෙන් පහෙන් තුනක් මොකද පුතේ? දේශීය කිරි පරිභෝජනයෙන් පහෙන් තුනක් ආනයනය කරනවලු. හරි. අතර ඉන් හයෙන් එකක් දේශීය සමාගම් මගින් නිෂ්පාදනය කරන ඉන්. බලමු දෙවෙනි ගානත් කියලා. ඉතිරි කිරි අවශ්‍යතාවෙන් 7න් 3ක් දේශීය සමාගම් මගින් නිෂ්පාදනය කරන දියර කිරි මගින් සපයාගෙන අතර ඉතිරි කොටස ගෘහස්තව නිෂ්පාදනය කරන
ඉතිරි කොටස ගෘහස්ථව නිෂ්පාදනය කරන දියර කිරි මගින් සපයාගෙන ගෘහස්ථව නිෂ්පාදනය කරන දියර කිරි ප්‍රමාණය මුළු කිරි පරිභෝජනයේ කවර භාගයක්ද? එහෙනම් මෙන්න මෙහෙමයි යන්න ඕනි. එතන වචන එක හරි. ඔන්න පුතේ කියන්නේ කිරිපිටි ඔන්න මෙහෙමනේ. කිරිපිටි පරිභෝජනය කරනවලු. ඒකෙන් පහෙන් තුනක් ආනයනය කරනවලු. හයෙන් එකක් මොකද්ද? දේශීය. එහෙනම් අපෙන් අහන්නේ කිරිපිටි ලෙස සපයා ගන්න ප්‍රමාණය. එහෙනම් මොකද කරන්න ඕනි? පහෙන් තුනක් ආනයනය කරන ගානයි හයෙන් එකක් මොකද්ද? දේශීය ගන්න ගානයි එකතු කරනවා. 5ටයි 6ටයි පොදු හරය කීයද පුතේ? 5ටයි 6ටයි පොදු හරය 30යි. 30ට 5 ඒවා 6යි 6 වරක් 3 18යි. 30ට 6 ඒවා 5යි 6 වරක් 5 sorry 5 වරක් එක 5යි. 18යි 5යි කීයද පුතේ? 23යි. 30න් 23යි ඔන්න දේශීය පරිභෝජනයෙන් 30න් 23ක්ම මොකද කරන්නේ? 30න් 23ක්ම කිරිපිටි. දැන් එහෙනම් පුතේ මොකද්ද? අපි ලියා ගන්නවා ඉතිරිය. ඉතිරිය කියන්නේ 30න් තව කොච්චරද? 30න් තව තියෙනවා 7ක්. 30න් 7ක් ඉතිරිය. එහෙනම් ඒ 30න් 7න් ඉතිරි කිරිය අවශ්‍යතාවය තමයි 30කින් 7. ඒකෙන් 7න් 3ක් පුතේ මොකද්ද? දේශීය සමාගම් මගින් නිෂ්පාදනය කරන කිරි මගින් සපයා ගන්නාලු. ඒකෙන් 7න් 3යි. ඒ මෙන්න මේ කොටස 7කට බෙදලා දේශීය සමාගම් වලින් මෙන්න දියර කිරි 7න් 3යි 7න් 4යි අපි ඒක ලියමු. දේශීය දියර කිරි ඒ කියන්නේ 7න් කොච්චරක්ද පුතේ? 3ක්. එහෙනම් ගෘහස්ථව ඉතිරි ටිකලු. ගෘහස්ථව එහෙනම් කොච්චරද? 7න් 3ක් දේශීය සමාගම් වලින් නම් 7න් 4ක් තමයි ගෘහස්ථව. අපෙන් අහන්නේ පුතේ මුළු පරිභෝජනෙන්. ඒ කියන්නේ 30න් 7න් පුතේ 7න් 4ක් බලන්න ඕනේ ගෘහස්ථව ගන්නනේ. එහෙනම් අපි ලියනවා මෙහෙම 30න් 7න් මම මෙතන කරන්නම් පුතේ 30න් 7න් 4ක් ගෘහස්ථව. පැහැදිලිද පුතේ? තේරුණාද? ආයි බලන්න චුට්ටක් මම ආයි දැන් මේක මුලින් පැටළුණානේ. හරි. මේ බලන්න 5න් 3 කිරිපිටි වලින් දිනනවා ආනයනය කරනවා කිරිපිටි වලින් 5න් 3ක්. ලංකාවේම හදනවා 6න් එකක්. එහෙනම් ඒ දෙන්න එකතු කරලා බලනවා මුළු ප්‍රමාණය 30න් 23ක්. ඒ කියන්නේ කිරිය අවශ්‍යතාවය 30කට බෙදුවොත් ඒකෙන් 23ක්ම ලංකාවේ හරි විදේශීයෙන් හරි ඔන්න කිරිපිටි. එහෙනම් 30න් 23ක් නම් 30න් 7ක් තව ඉතුරුයි. ඒ අවශ්‍යතාවය දියර කිරි වලින්. ඒ දියර කිරි වලින් අවශ්‍යතාවය දේශීය සමාගම් වලින් 7න් 3ක්. ගෘහස්ථව එහෙනම් 7න් 3ක් නම් දේශීය සමාගම් වලින් 7න් 3ක් නම් ගෘහස්ථව කොච්චරද? 7න් 4ක්. එහෙනම් අපෙන් අහන්නේ ප්‍රශ්නේ ගෘහස්ථව සැපේන කිරි දියර ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් කියන්නේ 30න් 7නේ ඉතිරි ප්‍රමාණය 30න් 7න් 4ක්. මේ බලන්න ගානට හරිනේ. ඒ කැපෙන විදිහට ඇවිල්ලා තියෙනවනේ 7න් 4. එහෙනම් පුතේ 7ට 7 කැපිලා ගියා. එහෙනම් 30න් කීයද? 30න් 4යි. එහෙනම් ගෘහස්ථව ප්‍රමාණය කීයද පුතේ? 30න් 4යි. ඔන්න. ඒක චුට්ටක් පැටලුම් සහගතව තියෙන්නේ. ලියා ගන්න පුතේ. ඊගාවට B කොටස. B කොටස. මොකද්ද පුතේ කියන්නේ? දේශීය දියරකිරි මෙන්න මේ පැත්තේ හදන පුතාලට පෙයිද දන්නේ හරි. දේශීය දියරකිරි නිෂ්පාදනය කරන සමාගමකට අයත් ගොවිපලක කිරි දෙනුන් 50ක් සඳහා දින 6කට ප්‍රමාණවත් ආහාර ගබඩා කර ඇත. එහෙනම් ඉස්සෙල්ලාම එහෙම කිව්වේ ගමන් පුතේ අපි කරන්න ඕනි මොකද්ද? ආහාර ප්‍රමාණය හොයනවා. ලියනවා අපි ආහාර ප්‍රමාණය. ආහාර ප්‍රමාණය අර කාර්ය ප්‍රමාණය වගේ පුතේ ආහාර ප්‍රමාණය. ආහාර ප්‍රමාණය පුතේ දෙනුන් කියන්නේ ගවයින්නේ. ගවයින් 50ක් ඉන්නවා
දින කීයකට සෑහෙන්නද? දින 6කට. එහෙනම් පුතේ 50 වැඩි කරනවා 6න් කීයද? 300යි. ඒකකය මොකද්ද අපි දාන්නේ? ගව දින. ගව දින 300කට සෑහෙන්න ආහාර ප්‍රමාණයක් තියෙනවා. පැහැදිලිද? දැන් ඊට පස්සේ කියනවා දින දෙකකට පස්සේ දින දෙකකට පස්සේ කිරි දෙනුන් 10ක් වෙනත් ගොවිපළකට රැගෙන යන ලදී නම් ඉතිරි ආහාර කිරි දෙනුන් සඳහා දින කීයක ප්‍රමාණවත් වේද? පුතේ දින දෙකකට පස්සේ ගිනිච්චට දින දෙකක් වෙනකම් මේ ගවයින් 50 දෙනා දින දෙකක් වෙනකම් කාලා නේද? එහෙනම් අපි ලියනවා දින දෙකක් ගවයින් 50 දින දෙකකදී කෑවනේ න දින දෙකකදී ගත් ආහාර ප්‍රමාණය ගවයින් අර 10 දිනක් යන්න කලින් දින දෙකක් කෑවනේ ගවයින් 50ම ගවයින් එහෙනම් 50යි දින දෙකයි එහෙනම් 50 වරක් දෙක 100යි ඒ කියන්නේ ගව දින 100ක කෑම ටික කාලමුන් ටික කිරි දෙනුන් ටික ගව දින 100ක එහෙනම් අපි ලියනවා ඉතිරි ප්‍රමාණය ඉතිරි ආහාර ප්‍රමාණය මුළු ආහාර ප්‍රමාණය කීයද 300යි දැන්ට කාලා තියෙනවා 100ක් එහෙනම් පුතේ ගව දින කීයක් තියෙනවද තව ගව දින 200ක ආහාර ප්‍රමාණයක් තියෙනවා ගව දින 200ක ආහාර ප්‍රමාණයක් තියෙනවා දැන් එහෙනම් පුතේ මෙන්න මේ ගව දින 200 කන්නේ කවුද ඇයි මේ දින දෙකෙන් පස්සේ පුතේ ගවයින් කීයක් වෙනවද 40ක් වෙනවා. ඇයි? ගවයින් 50ක් හිටපු ගොවිපලෙන් 10ක් ගිනිහිල්ල වෙනත් ගොවිපලකට. දැන් ඉන්නේ 40යි. එහෙනම් දින ගණන බලන්න මොකද්ද කරන්නේ? ගවයින් ගාණෙන් බෙදෙනවා. ගවයින් කීයක්ද? 40යි ඉන්නේ. එහෙනම් ගවයින්ට ගවයින් කැපිලා ගියා පුතේ. බිඳුවට බිඳුව කැපෙනවා. 24න් බෙදුවාම කීයද? 5යි. දින 5යි. එහෙනම් ඉතිරි ගවයින්ට දින 5කට සෑහෙනවා මේ ආහාර ප්‍රමාණය. පැහැදිලිද? හරි. හරි. යම් පුතේ දෙවෙනි ගාන ඔගොල්ලෝ මේක ලියා ගන්නකො මම රූපය අඳින්න එතකන් ඔන්න පුතේ දෙවෙනි ව්‍යුහගත එක මොකද්ද කියන්නේ පුතාලා දන්න වර්ගඵලය හා නේද පරිමිතිය හා වර්ගඵලයනේ මොකද්ද කියන්නේ පුතේ රූපයේ දැක්වෙන්නේ ABCD ඍජු කෝණාශ්‍රාකාර ඉඩම් කොටසක් සඳහා මෙන්න ඍජු කෝණාශ්‍රාකාර කොටස පුතේ ඊට යාබදව පිහිටි වෘත්ත ඛණ්ඩ හැඩති ඉඩම් කොටසක්ලු පුතේ මෙතන 14යි නම් වෘත්ත ඛණ්ඩයක් නම් මේ ටිකත් වෘත්තේ අරය නේද මේ තියෙන BE කියන්නේ අරය මේ ටික BC කියන්නේ අරය මෙතන 14යි නම් මෙතනත් කීයද අනිවාර්යෙන් 14යි BC දිගත් කීයද පුතේ 14යි ඔන්න පේනේව දාගන්න. වෘත්ත ඛණ්ඩ කොටසේ අරය 14ක් සහ කේන්ද්‍රික ඛණ්ඩ කෝණය 45ක් වේ. වෘත්ත ඛණ්ඩ කොටසේ වර්ගඵලය මෙන්න මේ ටිකේ වර්ගඵලය හොයන්න කියන්නේ එහෙනම් පළවෙනි එක පුතේ. පළවෙනි එක එහෙනම් වර්ගඵලය හොයන්න පුළුවන්. වෘත්ත ඛණ්ඩ කොටසේ වර්ගඵලය සමානයි. කොච්චරද පුතේ? 360න් 45. 360න් 45 වැඩි කිරීම πr වර්ගය. සම්පූර්ණ වෘත්තයක πr වර්ගනේ පුතේ. මේකෙන් තියෙන කොච්චරද සම්පූර්ණ වෘත්තයක් කියන්නේ අංශක 360ක් මෙතන දැන් තියෙන කොච්චරද කොච්චර කෝණක වෘත්ත ඛණ්ඩයක්ද 45ක මේ ටිකේ වර්ගඵලය එහෙනම් හොයන්න මොකද කරන්නේ 360න් 45 පුතේ 360න් 45 කියන්නේ 8න් එකයි ඇයි 45ට 45 ඒවා එකයි 360ට 45 ඒවා 8යි ළමයි දන්නව මම මේ නිකන් දන්නේ නැති කවුරු හරි මේ හිටියොත් උපයෝගී වෙයි නැත්නම් උදව් වෙයි කියලා කියන්නේ π කියන්නේ 22 බෙදීම 7 r කියන්නේ 14 14 ඒවා දෙකක් වර්ගය නිසා පුතේ 4 කපනවා මෙතන 2යි ඒ දෙකට කපමු මෙතන 8ට 4යි ඒ 4න් 4ට ඒ 4 දෙකෙන් කපමු 4ට 2 ඒවා 2යි 22ට කපමු 11යි ඒ දෙකට කපන්න පුළුවන් මෙතන 14ට කීයද 7යි දැන් පුතේ ඉතුරුනේ කවුද 11 සරක් 7 77යි මෙන්න පුතේ මේ ටිකේ වර්ගඵලය අපි හොයාගත්ත කොච්චරද 77යි වර්ග මීටර් ඉඩමන්නේ ලොකු ඉඩම වර්ග මීටර් පැහැදිලිද පුතේ ලියාගන්න එක ඉක්මනට
දෙවනි එක ඔන්න කියනවා පුතේ. හැබැයි මේක දිග දීලා නෑ නේද? මෙන්න මේ ඍජු කෝණාශ්‍රය දිග දීලා නෑ නේද? එහෙනම් බලමු දිග දෙන්න වගේ දිග එක හොයන හරි දෙවෙනි එකේ මට අන්තිමට පේනවා දිග ගණනය කරන්න කියලා. එහෙනම් දිග ගණනය කරන්න නම් මෙයාගේ වර්ගඵලය දෙන්න ඕනේ. මොකද කියන්නේ? ඍජු කෝණාශ්‍රාකාර ඉඩම් කොටසේ වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ වර්ගඵලයෙන් 4 ගුණයක්ලු. මෙයාගේ වර්ගඵලය දීලා තිනවා මෙයාගේ වර්ගඵලය 77 වගේ 4 ගුණයක්ලු. මෙන්න වර්ගඵලය. අපි හොයන්න ඕනේ නැහැ ගුණ කළා. මෙයාගේ වර්ගඵලය 77 වැඩි කිරීම 4ලු. එහෙමනේ. කියනවා දිග සොයන්න කියලා. පුතේ කොහොමද දිග සොයන්නේ? එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම ප්‍රකාශනයක් නේද? පුතේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළල. දිග වැඩි කරාම පළලෙන් අපිට ලැබෙනවා එහෙනම් මෙයාගේ වර්ගඵලය. මෙයාගේ වර්ගඵලය කීයද? 77 වැඩි කිරීම 4. අපි ලියාගමු. දිග දන්නේ නැහැ. දිග දන්නේ නැහැ. අපි දිග දාගමු AB කියලා. AB වැඩි කිරීම පළල දන්නවා කීයද? 14යි. එහෙනම් 77 වැඩි කිරීම 4. දැන් පුතේ දිග හොයන්න නම් දෙපැත්තම 14න් බෙදනවා. මෙන්න කැපිලා ගියා. දැන් කපමු. 4 කපන්න පුළුවන් 4ට දෙකෙන් කැපෙනවනේ. 4ට 2 ඒවා 2යි 14ට 2 ඒවා 7යි. ඒ 4 කපන්න පුළුවන් මෙතන කීයද? 11යි. එහෙනම් පුතේ 11 2 22යි. එහෙනම් AB දිග කීයද පුතේ? 22යි. එහෙනම් AB දිග දාගත්ත 22යි මීටර. AB දිග 22යි මීටර. ඔන්න හොයාගත්ත දිග. පැහැදිලිද? ඔන්න 22යි නම් මෙතනත් 22යි. මෙතන කීයද? 14යි. ඔන්න දාගත්ත ඊගා ප්‍රශ්නෙට පුතේ කියනවා තුන්වෙනි කොටසේ ඉඩම වටා වැටක් ඉදි කළ යුතු වේ නම් එම වැටේ දිග. ඉඩම වටා කියන්නේ මේ මැද රේඛාව BC රේඛාව අහුවෙනවද? ඉඩම වටා ගුවම් නෑ. ඉඩම වටා කියන්නේ BA AD ඊගා DC CE ඡාපය මෙන්න මේ ඡාපයනේ තියෙන A දිගයි මෙන්න මේ BE දිගයි 14යි. පුතේ දැන් අපිට තියෙනවා මෙන්න මේ ටික 22 තියෙනවා 14 තියෙනවා 22 තියෙනවා මේ දිගක් තියෙනවා මේවා වැඩක් නැහැනේ. මෙන්න මේ මෙතනින් ඉඳන් CE ඡාප දිග දන්නේ නැහැ නේද? අන්න හොයන්න වෙනවා. එහෙනම් පුතේ අපි ලියනවා තුන්වෙනි එකට CE ඡාප දිග ඉස්සෙල්ලාම CE ඡාප දිග. ඡාප දිගක් හොයන්නේ පුතේ කොහොමද? මෙයා වෘත්තයකින් 8න් එකක්නේ. 8න් 1යි 2πr. 8න් 1යි 2 වැඩි කිරීම π කියන්නේ 22 බෙදීම 7 r කියන්නේ 14යිනේ පුතේ. කපමු දැන්. 7ට කැපෙනවා 14ට 2යි. ඒ දෙකට 8ට කැපෙනවා එතන 4යි. මේ දෙකට කපන්න පුළුවන් 2යි. ඒ දෙකට කපන්න පුළුවන් 11යි. ඔය ලස්සනට කැපිලා ගියේ. එහෙනම් මේ දිග කීයද? 11යි මීටර. එහෙනම් පුතේ පරිමිතිය කියන්නේ මෙන්න මේ වටේ දිග නේද? එහෙනම් වැටේ දිග. වැටේ දිග කියන්නේ පරිමිතිය. වැටේ දිග. එහෙනම් වැටේ දිග කරමු. ඔන්න හොයමු 22 14 ආයි 22 ඊගාවට 11 ඊගාවට ආයි 14. ඔය ටික එකතු කරන්න පුතේ. කීයද බලන්න උත්තරේ? 2යි 4යි 6යි 6යි 2යි 8යි 8යි 1යි 9යි 9යි 4යි 13යි. එකක් ඉතුරුයි. 1යි 2යි 3යි 3යි 1යි 4යි 4යි 2යි 6යි 6යි 1යි 7යි 7යි 1යි 8යි 83යි. 22 ඒවා 42ක් 44යි 14 ඒවා දෙකක් 28යි 44යි 44යි 28යි කියන්නේ කීයද පුතේ? 72යි 72යි 11යි කියන්නේ 83යි. හරි. අපි ඩබල් චෙක් කරන්න එපා. අපි ගානේ දැන් මේ ගාන වැරදුනොත් එහෙම වැඩක් නැහැ. ඔන්න හරි. හරි. හතරවෙනි එක මොකද්ද පුතේ? මෙම ඉඩමට යාබදව ඉඩමේ මේ ඉඩමට යාබදව ඉඩමේ තව එකෙක් ඉන්නවලු. ඒ ඉඩමේ අයිතිකරු සමග සාකච්ඡා කිරීමෙන් ඉඩමේ වර්ගඵලය වෙනස් නොවනසේ වෘත්ත ඛණ්ඩ කොටස වෙනුවට ඍජු කෝණාශ්‍ර ඉඩම් කැබැල්ලක් වෙන් කරගත හැකි නම් එවිට ඉඩම් කෑල්ලේ මුළු දිග කොපමණද? මොකද්ද කියන්නේ පුතේ? වෘත්ත ඛණ්ඩ කොටස අයින් කළා ඒකට හදාගන්න ඍජු කෝණාශ්‍ර කොටසක්. පුතේ හිතන්නකො ඍජු කෝණාශ්‍ර කොටස මේ ටික අයින් කරනවලු. හැබැයි ඒ ටිකේ වර්ගඵලයට සමානයිලු. ඍජු කෝණාශ්‍ර කොටසක් ඉඩම මුළු ඍජු කෝණාශ්‍රයක් වෙන. ඉඩම මුළු ඍජු කෝණාශ්‍රයක් වෙන්න නම් මෙන්න මෙහෙම තියෙන්න ඕනේ නේද ඉඩම? ඒ කියන්නේ මේ ටික අයින් වුණාට මේක එකම ආයිමක් වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ මෙන්න මෙහෙම වෙන්න ඕනේ. හරි. එහෙනම් අපේ අහන්නේ පුතේ ඉඩම් කැබලේ මුළු දිග කියන්නේ මෙන්න මේ දිග හොයා ගන්න ඕනේ. එහෙනම් මෙතන දිග දා ගන්නවා x කියලා. පැහැදිලිද? එහෙනම් x වැඩි කිරීම 14 සමානයි 77 වෙන්නත් ඕනි.
එහෙනම් පුතේ මම මේ පැත්තේ ලියන පුතාලට පේයිද දන්නේ නැහැ. හරි. එහෙනම් හතරවෙනි එකට ලියනවා. ඇයි එහෙම කරගත්තේ? මෙතන 77කුත් වෙන්න ඕනි. මේක ඍජු කෝණාශ්‍රයක් වෙන්නත් ඕනි. එහෙනම් ඍජු කෝණාශ්‍රයක් වෙන්න නම් මෙන්න මෙහෙම රූපයක් අලුතෙන් ඉඩම් කෑල්ලත් ඍජු කෝණාශ්‍රයක් වෙන්න ඕනි. එහෙනම් ඒ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සමාන වෙන්න ඕනි අලුතෙන් ඉදි කරන කොටසේ පළල මෙයා තමයි දිග වෙන්නේ. එහෙනම් x වැඩි කිරීම 14 සමානයි 77යි. එහෙනම් පුතේ දෙපැත්තම 14න් බෙදනවා. 14න් බෙදනවා. 14ට 14 කැපිලා ගියාම x ඉතුරු වෙනවා පුතේ. එහෙනම් අපි 7න් කපමු. 77ට 7 වා 11යි 14ට 7 වා 2යි. 11 බෙදීම 2 කියන්නේ කීයද පුතේ? 5.5 මීටර. එහෙනම් පුතේ මෙන්න මේ ටික 5.5ක් කියලා ආවා. එහෙනම් ඉඩමේ මුළු දිග කීයද? මුළු දිග කියන්නේ 22ට 5.5ක්. එහෙනම් ඉඩමේ මුළු දිග 22කට එකතු කරනවා පුතේ කීයද? 5.5ක්. ඒ කියන්නේ 27.5යි බලන්නකෝ. ඔන්න වගේ ප්‍රශ්නයක් තමයි එන්නේ විභාගෙට ඈ. ඒ නිසා හොඳට පුරුදු වෙන්න මේ වගේ දේවල් කරලා නිකම්ම පුරුදු වෙයි ඔයගොල්ලොන්ට. පුතේ දැන් නම් ගෙදරදී කවුරුවත් 11 වසරේ දරුවෝ නිකන් ඉන්න එපා මොහොතක්වත්. හරි. නිකන් ඉන්න එපා කවුරුවත්. යම් පුතේ තුන්වෙනි ප්‍රශ්නෙට ඒ ටික ලියා ගන්නක මම මේ පැත්තෙන් හදන්නම්. බලන්න තුන්වෙනි එක. සිතුක එක්තරා වසරක ආරම්භයේදී කොටසක මිල රුපියල් 40ක් වන සමාගමක කොටස් මිලදී ගැනීම සඳහා රුපියල් 60000ක් ආයෝජනය කරයි. එයා ආයෝජනය කරනවා 60000ක්. කොටසක මිල කීයද ළමයි? රුපියල් 40යි. එම සමාගමේ කොටසක් සඳහා රුපියල් 5ක ලාභාංශයක් දෙනවලු පුතේ. ලාභාංශයක් කියන්නේ මොකද්ද? කොටසකට රුපියල් 5ක් ගෙවනවලු අවුරුද්ද අවසානයේදී නේද? කොටසකට රුපියල් 5ක් ගෙවනවලු අවුරුද්ද අවසානයේදී. එහෙනම් වර්ෂයේ මුළු ආදායම බලන්න මොකද කරන්නේ? වර්ෂයේ මුළු ආදායම බලන්න මොකද කරන්නේ? රුපියල් 5 ගුණ කරන්න ඕනි පුතේ මොකෙන්ද? කොටස් ගාණෙන්. අපි ඉස්සරහට බලමු ඈ. ඔන්න දැන්ට තොරතුරු. පළවෙනි එක අහනවා සිතුක මිලදීගත් කොටස් ගාන. පුතේ හරි සරලයි නේ නං. මිලදීගත් කොටස් ගන්න බලන්න මොකද්ද කරන්නේ? කොටස් ගණන හොයන්නේ ආයෝජනය කළ මුදල රුපියල් 60000යි නම් ඒක බෙදනවා කීයෙන්ද දරුවනේ? රුපියල් 40න්. බිඳුවට බිඳුව කැපෙනවා. රුපියල් වලට රුපියල් කැපෙනවා. 6000 4න් බෙදුවාම කීයද පුතේ? 1500යි. කොටස් ගාන කීයද පුතේ? 1500යි. කොටස් ගාන කීයද? 1500යි. රෝම ඉලක්කම් 2 මොකද්ද කියන්නේ? එම ආයෝජනයෙන් ඔහු ලැබූ ලාභාංශ ආදායම. පුතේ ලාභාංශ ආදායමක් හොයන්නේ කොහොමද? මම නිකන් ලියලා පෙන්නන්නම්කෝ. ලාභාංශ ආදායම හොයන්නේ පුතේ කොටසක ලාභාංශය කොටසකට ගෙවන ලාභාංශය ගුණ කරනවා. මතක් කරගන්න මේවා කොටස් ගණනේ. කොටසක ලාභාංශයේ පුතේ රුපියල් 5යි කියලා දීලා දිනවා. කොටස් ගණන අපි හෙව්වා 1500යි. ඔන්න ගුණ කරා පුතේ. පැහැදිලිද? එහෙනම් රුපියල් 5.0යි 5.0යි 5.5 25යි දෙකක් ඉතුරුයි 5.1 5යි 2යි 7යි. රුපියල් පුතේ කීයද? 7500යි. එයාට වසරකට ලැබෙන රුපියල් 7500ක මුදල කොටස් ආයෝජනය කිරීමෙන් පුතේ. පැහැදිලිද? තුන්වෙනි එක රෝම ඉලක්කම් 3. වසර අවසානයේ කොටසක මිල රුපියල් 50 බැගින් විකුණු ලැබුණනම් එම ආයෝජනයෙන් ඔහු ලැබූ ප්‍රාග්ධන ලාභය. එහෙනම් ප්‍රාග්ධන ලාභය හොයන්න නම් කොටස් විකුණු මිල හොයන්න ඕනි. කොටස් විකුණු මිල කොටස් කීයක් තිබ්බද යා ගාව? 1500ක්. කොටසක් විකුණන්නේ කීයටද? 50 බැගින්. 0.0.0.15 75යි. එහෙනම් 75000ට විකුණලා තියෙන පුතේ කොටස් ඔක්කොම. එහෙනම් ප්‍රාග්ධන ලාභයක් කියන්නේ පුතේ ප්‍රාග්ධන ලාභයක් කියන්නේ කොටස් විකුණන මිලෙන් අඩු කරනවා කොටස් ගත්තේ මිල. කොටස් ගත්තා ගන්න කීයක් වැය වුණාද? 60000. එහෙනම් 75000න් 60000ක් අඩු කරාම පුතේ රුපියල් 15000යි. ප්‍රාග්ධන ලාභය කීයද පුතේ? එහෙනම් රුපියල් 15000යි. හරි සරලයි. මේ ප්‍රශ්න ටික නම් පුතේ ඒ වගේ ගාණක් එනවා. කොටස් ගාණක් එනවා ප්‍රතිශත ව්‍යුහගත රචනායකට. ඒ නිසා අතරින්න නම් එපා. ලෑස්ති වෙන්න දැම්මම
ගෙදර මොහොතක්වත් නිකන් ඉන්න එපා වැඩ කරන්න 11 වසරේ ළමයි. පුතේ මොකද්ද කියන්නේ? B කොටස. ඔන්න අරකට සම්බන්ධයක් තියෙනවා. කොටස් විකිණීමෙන් ලද මුදල රුපියල් 50 මුදලින් රුපියල් 50000ක් සිතුක විසින් 8%ක වාර්ෂික වැල් පොලියක් ගෙවන බැංකුවක වසර 2ක කාලයක් සඳහා තැන්පත් කරයි. වසර 2ක් අවසානයේ ඔහුට හිමිවන මුළු මුදල ගණනය කරන්න. වසර 2ක් අවසානයේ ඔහුට හිමිවන මුළු මුදල. පුතේ මුළු මුදල හොයන්න නම් අපි මොකද්ද කරන්නේ? ලේසිම ක්‍රමය. රුපියල් 50000යි තැන්පත් කරේ 100ට කීයක්ද 108ක් ඉඳලා 108න් ගුණ කරන ඔන්න පළවෙනි අවුරුද්දේ මුළු මුදල. දෙවන අවුරුද්දේ අවුරුදු දෙකන්නේ ආයි ගුණ කරනවා පුතේ කීයෙන්ද 108න්. අවුරුදු 3ක් කිව්වනම් ආයි 108න් ගුණ කරනවා පුතේ. දැන් කපමු බලන්න කැපෙනේවා. බිංදු දෙකට මේ බිංදු දෙක මේ බිංදු දෙකට මේ බිංදු දෙක. එහෙනම් පුතේ අපි ඉස්සෙල්ලාම 108න් ගුණ කරමු. 108න් ගුණ කළා 5න් ගුණ කරමු. ගුණ කරමු 8 වරක් 8 64යි 6ක් ඉතුරුයි 6යි 8 වරක් 1 8යි. බිංදුව වර බිංදුවෙන් ගුණ කරමු බිංදුවයි. 1 වරක් 8 8යි 1 වරක් බිංදුව බිංදුවයි 1 වරක් 1 1යි. බලමු පුතේ 4යි 6යි 8යි 8යි 16යි එකක් ඉතුරු 1යි. 11664 නේද? 11664 ආයි ගුණ කරන්න ඕනේ කීයෙන්ද? 5න් පුතේ. මෙන්න කම්මැලි නොවි ගුණ කරමු 5 වරක් 4 20යි 2ක් ඉතුරුයි 5 වරක් 6 30යි 32යි 3ක් ඉතුරුයි 5 වරක් 6 30යි 33යි 3ක් ඉතුරුයි 5 වරක් 1 5යි 5යි 3යි 8යි 5 වරක් 1 5යි. පුතේ කීයක් ලැබෙනවද? අවුරුදු දෙකක් අවසානයේ රුපියල් 58320ක මුදලක් ලැබෙනවා. ඔන්න පුතේ සම්පූර්ණ ගාන. යන් 4 වෙනි ගානත් ඉක්මනට ඉවර කළම අද නවත්තමු. මේක ලියා ගන්න පුතේ. හරිද පුතේ? හතරවෙනි ගාන. පුතේ මොකද්ද කියන්නේ? වට දෙකකින් සමන්විත තරගයකින් මොකද්ද කියන්නේ පුතේ? වට දෙකකින් සමන්විත තරගයකින් දෙවන වටයට යා හැකි වන්නේ පළමු වටේ ජය ගන්නා අයට පමණි. තරගය සඳහා ඉදිරිපත් වන තරගකරුවෙකු පළමු වටයෙන් ජය ගැනීමේ සම්භාවිතාව 3න් 2ක්ලු. ජය ගැනීමේ සම්භාවිතාව දරුවනේ 3න් 2ක් නම් පරාජය වීමේ සම්භාවිතාව 3න් කීයද අර ඉතුරු ගාන නේද? 3න් 1යි. ඔන්න ඒකත් මතක තියන්න. තරගකරුවෙකු දෙවන වටයෙන් පරාජය වීමේ සම්භාවිතාව 5න් 2යිලු. එනස් දිනීමේ ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව 5න් 3යි. පුතේ තරග වට දෙකට අදාළ තොරතුරු දැක්වෙන රුක් සටහනක් ඇඳ එහි ශාඛා මත අදාළ සම්භාවිතා සටහන් කරන්න. ඔන්න පුතේ රුක් සටහනක් කියන්නේ මෙන්න අපි ලකුණු කරන්නයි යන්නේ. මෙන්න පළමු තරගය. මෙන්න පළමු තරගය. පළමු තරගයෙන් ජය ලැබීම, ජය පරාජය. ජය ලැබීමේ සම්භාවිතාව ඔන්න දාගමයන් පුතේ 3න් 2යි. පරාජය වීමේ සම්භාවිතාව 3න් 1යි. ජයග්‍රහණය ලැබුවොත් විතරයි දෙවනි වටේට යන්නේ. දෙවනි වටේ ජය පරාජය ඔන්න ලියාගත්තා. දෙවනි වටේ හැබැයි දීලා තියෙන්නේ පරාජය වීමේ සම්භාවිතාව කීයද? 5න් 2යි. එහෙනම් ජයග්‍රහණය 5න් 3යි. පුතේ මෙන්න මේක දික් කළ වැඩක් තියනවද? සමහර ඒවා නම් මේකත් දික් කරනවනේ මේ රුක් සරහන. නෑ. මෙතනින් එහාට යාගේ ගමන යනවද? දෙවනි වටයක් යනවද? නෑ. එතනින් එහාට යා ගමනක් යන්නේ නෑ පුතේ. පරාජය වුණේ කට්ටිය දෙවනි වටේට යනවද? නෑ. එහෙම කියනවනේ. දින්නොත් විතරයි දෙවනි වටේට යන්නේ. එහෙනම් මේ සෙට් එක ආයි දික් කළ වැඩක් නෑ.
එහෙනම් ඕක තමයි පුතේ රුක් සටහන. ඔන්න පළවෙනි එක. මෙන්න රුක් සටහන. ඕගලන්ට මේ පාඩම් තියෙනවා සම්භාවිතාව පාඩම අන්තිමටමයි තියෙන්නේ. කුලක සම්භාවිතාව අන්තිම පාඩම සම්භාවිතාව පාඩමෙන් ලකුණු 10ක් ලැබෙනවා. හරි ලේසි. මේවා ලස්සනට කරයි ඔයා තියරි පන්තියන වල මගේ පන්තියේ තියරි පන්තියේ ලස්සනටම කරනවා මේ පාඩම් දෙක. මොකද හරි ලේසියෙන් පුතේ ගන්න පුළුවන් ලකුණු. කුලක පාඩම තියෙනවා. කුලක පාඩමට රචනා ප්‍රශ්නයක් එනවා. ඒකත් හරි ලේසියෙන් ලකුණු 10ක් ගන්න පුළුවන්. ඊගාට මේ සම්භාවිතාව කොටු දැලයි රුක් සටහනේ තියෙන්නේ. ඒකත් හරි ලේසියෙන් ගන්න පුළුවන් පුතේ. පැහැදිලිද? රෝමිලක්කම් 2 තරංගය සඳහා ඉදිරිපත් වන අයෙකු අහඹු ලෙස තෝරාගතහොත් ඔහු වට දෙකෙන්ම ජය ලැබීම. වට දෙකෙන්ම ජය ලැබීම කියන්නේ මේකේ මෙන්න පළවෙනි වටේ ජය මෙන්න ජය. මේ දෙන්නගේ සම්භාවිතාව කීයද? 3න් 2 ගුණ කිරීම 5න් 3. එහෙනම් ලියන්න ඕනේ 3න් 2 ගුණ කිරීම 5න් 3. එහෙනම් පුතේ ගුණ කරාම කීයද? දෙවරක් 3 6යි 3 වරක් 5 15යි. ඔන්න සම්භාවිතාව පුතේ 15න් 6යි. ඔන්න රෝමිලක්කම් 2 ජය ලැබීමේ තරංග දෙකෙන්ම තරංග සඳහා තරංගකරුවන් 120 දෙනෙකු ඉදිරිපත් වූහොත් දෙවන වටෙන් කොපමණ තරංගකරුවන් සංඛ්‍යාව පරාජය ලබන්නේදයි අපේක්ෂා කළ හැකිද? තරංගය සඳහා තරංගකරුවන් 120 දෙනෙකු ඉදිරිපත් වූහොත් දෙවන වටෙන් කොපමණ තරංගකරුවන් සංඛ්‍යාව පරාජය ලබන්නේදයි? එහෙනම් පුතේ මේ තියෙන්නේ දෙවන වටෙන් පරාජය වෙන කට්ටිය නේද? මේ තියෙන්නේ මෙන්න මේ පළවෙනි වටෙන් දිනලා දෙවෙනි වටෙන් පරාජය වීමේ සම්භාවිතාව ඉස්සෙල්ලාම නම් හොයා ගන්න ඕනේ. එහෙනම් 3න් 2 වැඩි කිරීම 5න් 2. ඕක තමයි දෙවෙනි වටෙන් පරාජය වීමේ සම්භාවිතාව. දෙවරක් 2 4යි 3 වරක් 5 15යි. එහෙනම් මුළු තරඟකරුවන් 120ක් හිටියලු. ඒකෙන් දෙවෙනි වටේදී පරාජයටපත් වීම 15න් 4යි. 120ට 15 වේවක් බලන්නේ කොහොමද? 60ට 15 වේව 4යි. 60ට 15 වේව 4යි. එහෙනම් 120 කියන්නේ ඒ වගේ දෙගුණයක් 8යි. 8 වරක් 4 32යි. දෙවන වටෙන් පරාජය වීම 32යි. ඔන්න පළවෙනි රුක් සටහන. හැම සාමාන්‍ය පෙළ ගානකම පුතේ රුක් සටහනක් එනවා. ඊගාවට මේ වගේම කොටු දැලක් එනවා. අපි කියනවා කොටු දැලට කොටු ගෙඩි සටහන කියලා කියනවා. හරිද පුතේ? රෑ වෙනවා ඉතින් මහන්සි වෙන්න වෙනවා නේද? හරි අපි හැමෝම මහන්සියක් මේ ගන්න හැමෝටම ඉගෙන ගන්නත් ඉගෙන ගැනීම තමයි ගොඩාක්ම මහන්සි ඇත්තටම. හරි උගන්නන එකත් මහන්සි තමයි. අපි හැමෝම ඔයාලා අද දවසේ ඇත්තටම නේද ඉස්කෝලේත් ඉගෙනගෙන හවස අමතර පන්තිත් යන්න ඇති. ඒ ඉවරත් වෙලා මෙහෙම ඉන්නවා කියන්නේ ඇත්තටම ලොකු දෙයක්. ඕගොල්ලෝ හරිය මේ පන්තිර සහභාගී වෙලා ඉන්න දරුවෝ ඉන්නවනේ. ඒගොල්ලෝ සෑහෙන්න උනන්දු වෙන පිරිසක්. පැහැදිලිද? ඒ උනන්දුව ඇති පුතේ ඔය උනන්දුවට කවදා හරි ඔයාට ප්‍රතිඵල එනවා සැප විඳින්න සෑහෙන්න. පැහැදිලිද? ඔය කරන උනන්දුවට ඔය කරන ඔයා උතන ගෙදර ඉඳන් රෑ දැන් වෙනකම් කරන කැපකිරීමට ඕකේ ප්‍රතිඵල එන්නේ පුතේ ඩබල් ට්‍රිබල් වෙලා. ඒ ප්‍රතිඵල එන කාලෙට මං අද කිව්වා කියලා හිතා ගන්න. ඒ ප්‍රතිඵල එන කාලෙට පුතේ ඔය කැපකිරීම නොකරපු අය ඒ කියන්නේ ඔහොම රෑ වෙනකම් වැඩ නොකරපු අයට පුතේ හිතා ගන්නත් බැරි වෙයි මගේ පුතා ඉන්න තැන. පැහැදිලිද? ඒ නිසා ඔය කරන කැපකිරීමට මම ඇත්තටම ගරු කරනවා සහ ඔයාව අගය කරනවා සෑහෙන රෑ වෙනකම් මේ ඉන්න ගේමට. ඒ නිසා ඔයා ඔය කරන කැපකිරීම අති විශිෂ්ටයි. පැහැදිලිද? ඔයා සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න දරුවන්ගෙන් සීමිත ගාණක්. තේරුණාද? ලංකාවේ ඉන්න ගොඩක් දරුවෝ පුතේ ඔහොම කැපක වෙන්නේ නැහැ. ඔයා එතනින් ස්වල්පයක් ඔයා අම්මට තාත්තට ඇත්තටම ආඩම්බරයක්. ඔය ඉන්න මේ සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ අපේ හරි මේ සෙට් එක ඔයාගේ අම්මට තාත්තට ආඩම්බරයක්. ඒ නිසා ඔය කැප වෙන කැපකිරීම පුතේ අපත යන්නේ නැහැ. ඔයාට කවදා හරි ප්‍රතිඵල දෙයි. හැබැයි ඔය වගේ කැප වෙන්නේ නැති පිරිස පුතේ ඔයාව කවදා හරි දැකලා කියයි
අයියෝ අපිත් කැප වුණා නම් කියලා. ඒ නිසා ඒ කැප නොකරන පිරිසට, උනන්දුවක් නැති පිරිසට, උත්සාහයක් නැති පිරිසට නේද? කම්මැලි පිරිසට නේද? පේන්න තව කැප වෙන්න. ඔයාට ඔයාගේ ජය අනිවාර්යෙන් තියෙන පුතේ අනාගතයේදී හොඳ තැනකට යන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා බලමු අන්තිම කොටස B කොටස පුතේ. මෙන්න B කොටස. විශ්මි ළඟ පහේ කාසි 3ක්. ඔන්න පහේ කාසි 3ක් තියෙනවලු. පහේ කාසි 3ක්. අපි මේක නම් කරගමු මේ පහේ පළවෙනි කාසිය, පහේ දෙවෙනි කාසිය, පහේ තුන්වෙනි කාසිය. 10 කාසි දෙකක්. 10 පළවෙනි කාසිය, 10 දෙවෙනි කාසිය. ඔහොම තමයි සමානව නම් කරගන්නේ. මේ කාසි දෙකෙන් අහඹුලෙස කියන්නේ මේ කාසි ටික කොහේ හරි තියෙනවා නම් අහඹුලෙස ඔහොම අත දාලා එකක් කරගෙන කැටේට දානවලු. අපි දන්නේ නැහැ පහේ කාසියක්ද දැම්මේ, පහේ පළවෙනි කාසියද දැම්මේ, පහේ දෙවෙනි කාසියද, පහේ තුන්වෙනි කාසියද, නැත්නම් 10 පළවෙනි කාසියද, 10 තුන්වෙනි කාසියද මොකක්ද දැම්මද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් වෙන්න පුළුවන් සම්භාවිතාවන් ටික මෙන්න පුතේ තියෙන කොටු දැලා. මෙන්න කොටු දැලා. හරි. මෙන්න කොටු දැලා. මෙන්න තියෙනවා පළමු දෙනේ. මෙන්න දෙවන කාසිය. ඒ කියන්නේ කැටේට දැම්මේ දෙවන කාසිය වෙන්න පුළුවන් ටික. මෙන්න පළමු කාසිය. කටේ නේද? එයා අහඹුලෙස මේ කාසියක් අරගෙන කැටේට දැම්මේ පළවෙනියටම දැම්මේක. පළවෙනියට දැම්මේ කාසිය වෙන්න පුළුවන් මොනවාද? පහේ පළවෙනි කාසිය වෙන්න පුළුවන්. පහේ දෙවෙනි කාසිය වෙන්න පුළුවන්. පහේ තුන්වෙනි කාසිය වෙන්න පුළුවන්. ඊගාවට 10 පළවෙනි කාසිය වෙන්න පුළුවන්. 10 දෙවෙනි කාසිය වෙන්න පුළුවන්. දෙවෙනි දැමීමේදීත් වෙන්න පුළුවන්. පහේ පළවෙනි කාසිය වෙන්න පුළුවන්. පහේ දෙවෙනි කාසිය වෙන්න පුළුවන්. අපි බලමු මෙහෙම ලියාගෙන ඉමු ඉස්සෙල්ලාම අපි ඊට පස්සේ කතා කරමු. 10 පළවෙනි කාසිය, 10 දෙවෙනි කාසිය. ඔන්න පුතේ කොටු දැල තුල නිරූපණය කරන්න කියනවා මෙන්න මේ සම්භාවිතාව. පුතේ හොඳට බලන්න පුතාලා. මෙන්න මේ කතාව. ඔයා හිතන්න පළවෙනියට දැම්මා පහේ පළවෙනි කාසිය කැටේට දැම්මා. ආයි දෙවෙනියටත් ඒ පහේ පළවෙනි කාසියම කැටේට දාන්න පුළුවන්ද? බෑනේ ඒක. පහේ පළවෙනි කාසිය කැටේට දාලා ඉවරයිනේ පුතේ. ආයි දෙවෙනි සැරේත් අත මේ ටිකෙන් කාසියක් අහඹුලෙස ගන්නකොට පහේ පළවෙනි කාසිය නෑනේ. එහෙනම් මෙන්න මේ පහේ එක කියන අවස්ථාවක් තියෙනවද? නෑ. මේ අවස්ථාවේ දැන්ට මම තිතක් දාගත්තා. ඔයගොල්ලෝ තිතක් දාන්න එපා. මේ අවස්ථාව පිටින් නෑ. පළවෙනි කාසිය පහේ එක වෙලා දෙවෙනි කාසිය පහේ දෙක වෙන්න පුළුවන්. පහේ එක වෙලා පහේ තුන වෙන්න පුළුවන්. ඔන්න මේ අවස්ථාව වෙන්න පුළුවන්. ඔන්න. පළවෙනියට පහේ දෙවෙනි කාසිය දාලා දෙවෙනියට පහේ පළවෙනි කාසිය දාන්න පුළුවන් නේ පුතේ. පහේ දෙවෙනි කාසිය පළවෙනියට දැම්මම ඊගාවට මෙයාගෙන් තෝරනකොට පහේ පළවෙනි කාසිය තියෙන්න පුළුවන්. පළවෙනියට පහේ දෙවෙනි කාසිය තියෙන දෙවෙනියට මේක තියෙන්න පුළුවන්ද? බෑ. ඇයි දාලා ඉවරයිනේ ආයේ හවාගුවේද මේ කාසි ගොඩේ? නෑ. එහෙනම් පුතේ පුතාලට තේරෙන්න ඕනි එකම කාසිය දෙසරයක් දාන්න වෙන්නේ නෑ. ඇයි? පළවෙනියට දැම්මම මේ කාසිය ඉවරයි. දාලා ඉවරයි. එහෙනම් පුතේ එකම කාසිය වෙන්න බෑ. පහේ තුන වෙන්න පුළුවන්ද? බෑ. ඔන්න වෙන්න පුළුවන් මේ ටික. 10 මේ ඔන්න මේක වෙන්න පුළුවන්. 10 දෙවෙනි දෙසරයක් දාන්න පුළුවන්ද? බෑ. ඔන්න මේක වෙන්න පුළුවන්. 10 ඔන්න මේ ටික වෙන්න පුළුවන්. මේ ටික වෙන්න පුළුවන්. මේ අවස්ථාව 10 දෙවෙනි කාසිය දෙසරයක් දාන්න පුළුවන්ද? බෑ. එහෙනම් මෙන්න මේ ටික පුතේ කතර ලකුණු දාන්නේ නැහැ. පැහැදිලිද? ඔන්න කොටු කෙදි සටහන. පැහැදිලිද පුතේ? ඔන්න කොටු කෙදි සටහන අපි දාගත්තා. රෝමිලක්කම් දෙක කියනවා ඇය විසින් කැටේට දැමූ කාසි දෙකම එකම අගයක් වීමේ සිද්ධිය කොටු දැලතුට වටකොට දක්වා සම්භාවිතාව. කාසි දෙකම එකම අගයක් වීම. මේ බලන්න මේ කාසි දෙකම එක අගයක් වීමනේ පහේ එක පහේ දෙක. පහේ දෙක පහේ එක පහේ තුන. මේක ගන්න පුළුවන්ද? නෑ. පළවෙනි කාසිය පහේ කාසිය, දෙවෙනි කාසිය 10 කාසියක්. ඒක ගන්න බෑ. එහෙනම් පහේ එක මේ ටික වෙන්න පුළුවන්. මේ ටික ඔන්න වටකොට දැක්වුවා. මෙන්න පහේ එක ඒ ටික පහේ දෙක හරි පහේ දෙක මේ ටිකත් වෙන්න පුළුවන්. ඊගාවට එකම කාසිය 10 මෙන්න පුතේ. ඔන්න ওই ටික නේද වෙන්න පුළුවන්. ඔන්න වටකොට දැක්වුවා. පැහැදිලිද? මෙන්න මේ ටික තමයි එකම කාසිය වාර දෙකේදීම දාපු වේ. අපෙන් අහන්නේ පුතේ ඒකේ මොකද්ද? සම්භාවිතාව. මුළු කට්ටිය කීයද පුතේ? 1 2 3 4 5 6 7 8 9 10යි. ඒ වගේ මේ පැත්තේ 10ක් තියෙනවනේ ඔක්කොම 20යි. 20න් මේ අවස්ථා 3යි 6යි 6යි 2යි 8යි 20න් 8යි සම්භාවිතාව. එකම කාසියක් දැමීමේ එකම අගයක් සහිත කාසියක් දැමීමේ සම්භාවිතාව කීයද? 20න් 8යි. ඔන්න රෝමි ලක්කම් 2. රෝමි ලක්කම් 3. ඇය විසින් කැටේට දැමූ කාසියල වටිනාකම 15ක් වීමේ සම්භාවිතාව. ඔන්න වෙනම රවුම් කරන්න ඕනේ එහෙනම් ඉස්සෙල්ලාම. දැන් අහන්නේ වටිනාකම. ඒ කියන්නේ වටිනාකම 15ක් වෙන්න නම් පුතේ
එක්කෝ මුලින් 5 කාසියක් දාලා ඊගාවට 10 කාසියක් දාන්න ඕනේ. නැත්නම් මුලින් 10 කාසියක් දාලා 5 කාසියක් දාන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි රවුම් කරන්න හදන්නේ මම. කොටු කරනවා. 5යි 10යි මේ අවස්ථාව තියෙනවා. 5යි 10යි මේ අවස්ථාව තියෙනවා. 5යි 10යි 15යි. 5යි 10යි 15යි. 5යි 10යි 15යි. 5යි 10යි 15යි. ඔය අවස්ථාව ටික එනවා. 10යි 5යි 15යි 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 එහෙනම් ඔන්න ඔය ටික නේද මම කොළ පාට පෑනින් ලකුණු කරලා තියෙන ටික තමයි එකතුව 15ක් වෙන අවස්ථා. ඒ ටිකත් එහෙනම් 20න් කීයක්ද පුතේ? මෙතන 6යි මෙතන 6යි 20න් 12යි. ඔන්න පුතේ. මේවා සුළු කරාට කමක් නැහැ. කපලා කොටලා සුළු කරාට කමක් නැහැ. ඔන්න පුතේ හරි ලේසි මේ ගාන ඕගොල්ලන් තියරි කරනකොට කරයි ඕගොල්ලෝ ඔයා යන පන්තිදි කරයි මගේ පන්තිදි මම ලස්සනටම කරනවා. ඒ නිසා මේ දේවල් ලස්සනටම තව ඕගොල්ලන්ට ලකුණු 10න් 10 ගන්න පුළුවන් ප්‍රශ්න ඕගොල්ලන්ගේ ඉතිරි වෙලා තියෙනවා. මේ කරන්නේ තුන්වෙනි වාරේ හින්දා තුන්වෙනි වාරේ පේපර් හින්දා ඔයාට පුළුවන්කම ලැබෙනවා පුතේ මේ පන්තියේදී ඔයා යන පන්තියේ කරන්න කලින් මේකෙදි ඉගෙන ගන්න. ඒතර වාසි දෙකක් තියෙනවා. පළවෙනි වාසිය තමයි පුතේ මොකද්ද? පළවෙනි වාසිය තමයි ඔයා යන පන්තියට කලින් මේකෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන එක. දෙවනි වාසිය තමයි දැන් ටිකක් මේ ගැන අයිඩියාවක් ආවහම ඔයාට තේරෙනවා මේ පාඩම කරන වෙලාවට අන්න පේපර් වල තියෙනවා මේ ගණන්. ඔයාට පාඩම තියරි පාඩම කරනකොට දැනේ පේපර් වල තියෙනවා මේ ගණන්. ඒ නිසා මට හොඳට බලා ගන්න වෙයි කියන ආකල්පේ නැත්තම් සිතුවිල්ල එනවා. එතකොට ඒ සිතුවිල්ලත් එක්ක ඔයා තියරි පන්තියේදී හොඳට මේ පාඩම් අහගෙන ඉඳී කියලා එහෙම හිතන්නත් පුළුවන්. ඒ නිසා පුතේ කොහොම වෙතත් ප්‍රශ්න පත්‍ර කිරීම තමයි දරුවෙක්ගේ ඔයාගේ ලකුණු වැඩි කරන එකම ක්‍රමය. තියරි කොච්චරත් ගොඩ ගැහුවත් ඔයාට ලකුණු හැදෙන්නේ මේ විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍ර වලට ඔයාගේ ඉගෙන ගත්තේ තියරිය ඇප්ලයි කරන්න ඕනේ පුතේ. තේරුණාද? ඒ නිසා ඔයා සමහර ළමයි ඉන්නවා තියරි පන්තියේදී වැඩි වැඩ කරන්නේ නැහැ. නමුත් විභාගවලදී ලකුණු වැඩියෙන් තියෙනවා. ඒ මොකද එයා ඉගෙන ගන්න දේ හොඳට ඇප්ලයි කරනවා. සමහර ළමයි ඉන්නවා තියරි පන්තියේදී මට හිතා ගන්නත් බැරි විදිහට හොඳට ගණන් හදනවා. හැබැයි විභාගෙදි ලකුණු අඩුයි. ඒ කියන්නේ එයාට තියරියේ තියෙන ගණන් හැදුවට විභාග ප්‍රශ්නවලදී ඇප්ලයි කරගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔය දෙගොල්ලොන්ටම පුතේ හොඳම දේ තමයි මොකද්ද? මෙන්න ප්‍රශ්න පත්‍ර පන්තිය. එහෙනම් පුතාලා ඔක්තෝබර් මාසයේ අද පළවෙනි සතිය නේද? ඒ නිසා මේ ඔක්තෝබර් මාසෙ පුතේ ඉදිරි සතිවලත් අනිවාර්යෙන් එන්න. ඔයාට හොඳ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරනවා. ඉදිරි සතිවලත් දිගටම ඔයාගේ විභාග වෙනකම් මේ යන පන්තිය. ඒ නිසා පුතේ දිගටම ඔයාට රැඳිලා හිටියොත් ඔයාගේ ලකුණු ඩබල් ට්‍රිබල් කරගන්න පුළුවන්. ඇත්තටම ප්‍රශ්න පත්‍ර කිරීමෙන් ලකුණු නේද? මේ තුන්වෙනි වාරයේ කියන්නේ සමහර ළමයි ඔයා අපේ තියරි පන්ති වල ඉඳලා තියෙනවා ලකුණු 20 25 ගත්තේ ළමයි පුතේ අන්තිම වාරයේදී ඒකක් ගත්තේ ළමයි. ඇත්තටම ඉඳලා තියෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්න පත්‍ර ඒගොල්ලෝ අසීමිතව කළා. ඒ නිසා ගිය අවුරුදු වල මගේ පේපර් ක්ලාස් එකක් තිබුණේ නැහැ. ඔන්ලයින් පන්තියක්. නමුත් ක්ලාස් වල තිබ්බා. ඉතින් අපේ 11 වසරේ කොහොමත් පේපර් ක්ලාස් තියෙනවා. පන්තියෙත් පේපර් ක්ලාස් තියෙනවා. ඒ නිසා පුතේ ඔයාට මේ ඔන්ලයින් පන්ති තුලින් ඔයාගේ ප්‍රශ්න පත්‍ර වලට ලිවීමේ හැකියාව හොඳට හදා ගන්න පුළුවන්. ඒ නිසා පුතේ ඉදිරි සතිවල මම බලාපොරොත්තු වෙන මේ දරුවෝ ටික අනිවාර්යෙන් එන්න. තව යාළුවෝ ඉන්නෝ නම් කියන්න දැනුවත් කරන්න ලකුණු අඩු යාළුවෝ ඉන්නෝ නම් අනිවාර්යෙන් දැනුවත් කරන්න පුතේ. ඒගොල්ලන්ටත් මේක දැනුවත් කිරීම ඔයාලා ලබන පිනක්. ඒ නිසා අපි ඊගාව සතියේ පුතේ බදාදා රෑ 9ට මෙහෙම ඊගාව සතියේ අපි සාකච්ඡා කරන්නේ දෙවෙනි කොටස. ඕගොල්ලන්ට හෙට ඉඳන් ඕගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර කට්ටලේ ගන්න පුළුවන්. ගෲප් වලට යොමු කරයි අපේ සාධන ඔන්ලයින් ඇකඩමියෙන්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ නිසා ඒ පිළිබඳව මතක් කරන ගමන් පුතේ අදට අපි පන්ති ඉවර කරමු. එහෙනම් මහන්සි. එහෙනම් හැමෝටම මහන්සි. පුතාලා එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා. එහෙනම් පරිස්සමෙන් තෙරුවන් සරණයි.